නමස්කාරය කියන්න පන්සේ සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံសមាදිយាមិ អទិន្នាដានាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ កាមេសុមិច្ឆាចារាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ មុសាវាដាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ សុរាមេរយមជ្ជបមាដត្តានាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ දැන් අපි තාම ගෞරවයෙන් සදහැන් යුක්තව සෝදානම් කරගත් හැමෝම අත හිත ගහලා බොහොම සදහැයෙන් තැන්පත් කළ මල් පහන් සුදුන් ආදිය තිලෝකුරු භාග්‍ය සම්මා සම්බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් පූජා කරමු පූජාම වේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගෙන මේ විදියට කියවන්න. මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ රහසින්වත් පව් නොකළසේක සියලු පාපයන්ගෙන් මිදුණුසේක සියලු කෙලෙසුන් කෙරෙන් දුරුසේක සියලු මලෝ ඇසයන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක. මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ අත්තා වූ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ මේ නමස්කාරය වේවා. මේ සියලුම පූජාවෝ අත්‍යාදර ගෞරවයෙන් පූජා කරමි. පූජාම වේවා. මේ පහන් පූජාව පූජා කරමි. පූජාම වේවා. මේ සුවඳ දුම් පූජාව පූජා කරමි.
පූජාම වේවා මේ සුවඳ මල් පූජාව පූජා කරමි පූජාම වේවා මේ සිසිල් පැන් පූජාව පූජා කරමි පූජාම වේවා මේ ගිලන් පස පූජාව පූජා කරමි පූජාම වේවා මේ බෙහෙත් පූජාව පූජා කරමි පූජාම වේවා මේ දහත් පූජාව පූජා කරමි පූජාම වේවා මේ සියලුම පූජාව බුදුරජාණන් වහන්සේට උතුම් රත්නත්‍රයට පූජා කරමි පූජාම වේවා පූජාම වේවා පූජාම වේවා අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ සියලුම දෝෂයන්ට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා ඉදං මේ පුඤ්ඤ කම්මං මට මේ පින ආසවක්ඛයා වහං හෝතු දිවං සප්ප පිනිසම සබ්බ දුක්ඛා පමුංචතු හේතු ආසනාම වේවා සාදු 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 समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතු ධම්ම මුත්තමං තීති. ඔබ සියලුම දෙනාට උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් උතුම් රත්නත්‍රයේහි සූවිසි මහා ගුණ බලයෙන් සියලු යහපතක්ම වේවා කියන ප්‍රාර්ථනාව අපි මුලින්ම සිදු කරනවා. මේ අවස්ථාවට සහභාගීව සිටින කාරුණික පින්නතුනි, පින්වතියනි, ආදරණීය තරුණ දරුවනි, බෝසත් දූපුතුනි, දැන් අපි මේ සූදානම් වෙන්නේ මේ ලෝකෙ කළ හැකි ඉහළම උතුම්ම ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව පින්කම සිදු කර ගැනීම සඳහායි. අද මේ පින්කම සිද්ධ කරන්නේ මේ නිවසේ ගෘහ ප්‍රධානියාව සිට පරලෝසපත් වුණ වෛමිත්‍රපාල පියාණන් වහන්සේගේ වාර්ෂික ගුණ සමුරු පින්කම ලෙසයි. එතුමාණන්ගේ බිරිඳ මේ දරුවන්ගේ ආදරණීය මව්තුමිය ඉදිරියෙන්ම තබාගෙන, පෙරටුවෙන් තබාගෙන, එතුමාගේ කනිෂ්ඨ පුතණුවන් ප්‍රදාන වෙලා එතුමාණන්ගේ ජේෂ්ඨ දූවරු පුතණුවන්ලා, ඒ වගේම බෑනලා, දරුමුණුබුරු මිනිබිරියන්, එතුමාගේ පාර්ශ්වයේ මව් පාර්ශ්වයේ ඥාතීන්, ඒ වගේම බෑනලා, ලේලිලා, මේ පාර්ශ්වයට සම්බන්ධ ඥාතීන් මේ නිවහනට විවිධ වූ සම්භාවිතා ඇතිව ඊටම ලෙන්ගතුව ගමේ අය, දුර බැහැර විශාල පිරිසක් මේ මොහොතේ අදත් හෙටත් පවත්වන මේ පින්කමට ඒකාත්මික වෙලා සිටිනවා. මේ හැමෝම ඊටම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට සහභාගී වුණා වගේම මේ මොහොතේ මේ සිද්ධ කරන පින්කමට ඊටම ගෞරවයෙන් යුතුව හැමෝම සහභාගීව බණ ඇසීම ඊටම වැදගත් වෙනවා. දැන් මේ නිවහනට පැමිණියාම අපට පේනවා ඊටම ධර්ම ගෞරවයක් ඇති කරගෙන, තුරුණුවන් පිළිබඳව සහල ගෞරවයක්, විශ්වාසයක් ඇති කරගෙන මේ පින්කමට పూర్වයේ කළ යුතු සියලුම උපචාර, ඒ වගේම අභිචාර, ඒ වගේම උපහාර ගෞරව සම්ප්‍රයුක්තව හැම කෙනෙක්ගේම ප්‍රසාදය ඇති වෙන ආකාරයට සියල්ල සම්පූර්ණ කරලා තියෙනවා. එන මම්මාවත් පවා ලස්සනට සරසලා තියෙනවා. ආලෝකමත් කරලා තිබෙනවා. ඒ වගේම ධර්ම දේශනාවකදී විශේෂයෙන්ම ශ්‍රාවක පිරිසගේ තියෙන ධර්මයේ තියෙන ගෞරවය, පින්කමට තිබෙන ඌමනාව ප්‍රකට කරන විදියට මේ ධර්ම ආසන පිළිකල තියෙන විශේෂ මණ්ඩප සකස් කරලා
ඒ වගේම විශාල වශයෙන් කාලය ඒ වෙනුවෙන් කැප කරලා ධර්මාසන සකස් කරලා ඒ වගේම ස්වාමින් වහන්සේත් ගෞරවයෙන් වඩම්මවලා පාවාඩ සහිතව තම ගෞරවයෙන් සියලු කටයුතු මේ වෙන විට සම්පූර්ණ කළ තිබෙනවා. ඒ පිළිබඳව විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ හැටියට මමත් බොහෝම සතුටු වෙනවා. දකින්නාගේ ප්‍රසාදය ඇති වෙන විදියට පැමිණ අයට ගෞරවයෙන් බණ අහන්න සියලු පහසුකම් සකස් කරලා තිබෙනවා. ඒ සියලු කටයුතු මේ මොහොතේ සම්පූර්ණ කරලා තිබෙනවා. ඒ නිසා සහභාගීව සිටින මේ පවුලේ ඥාතීන්, හිතමිතුරන්, තරුණ දරුවන්, ළමයින් හැම කෙනෙක්ම මේ මොහොතේ මේ ඉඳගත්තේ ඇයි කියන සිතුවිල්ල ඇති කරගන්න ඕන. ඇයි මේ නිවසට ආවේ? කුමන අවස්ථාවකට අපි මේ සහභාගී වෙන්නේ? මම මේ ඉඳගත්තේ කුමන අදහසකින්ද? ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක්, වැටහීමක් ඇති කරගෙන මේ මොහොත පිළිබඳව ඉතා අවදිමත් සිහියක් ඇති කරගෙන සතියෙන් යුක්තව, සිහිනුවණින් යුක්තව, ධර්ම ගෞරවයෙන් යුක්තව මේ වෙලාවේ අපි මේ මාතෘකාවක් ඉදිරිපත් කරලා දේශන මේ ධර්මයට ධර්ම ගෞරවයෙන් හැමෝම ශ්‍රවණය කළා, බණ අහලා ඒ තුළින් ඇති කරගන්න ඒ අතිඋදාතර වූ ධර්ම දානමය පින්කම තමයි අපි අරමුණු කරගත් පරිදි මෙයගේ ආදරණීය වයි මිත්‍රසේන පියාණන් වහන්සේට අපි අනුමෝදන් කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි විශාල වශයෙන් කැප වෙලා අදත් හෙටත් පින්වත් ඔබ විවිධ පින්කම් මේ නිවසේ සිද්ධ කරනවා. එතුමාට ප්‍රධාන වශයෙන් පින් අනුමෝදන් කිරීමත් මේට වසර 25කට පමණ පෙර රටදැය වෙනුවෙන් දිවිපිදූ වයි සෙල්ටන් පතිරාජ සෙනවිරත්න පුතුණුවන්ට, සොහොයුරාණන්ට පින් අනුමෝදන් කිරීමත් මේට වසරකට පෙර මියගිය සවුන්හාමි ආදරණීය මාතාවට පින් අනුමෝදන් කිරීමත් නමින් මේ පරලෝසපත් වුණ සියලුම සහලේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් මේ අවස්ථාවට සහභාගී වන විවිධාකාරයෙන් මේ පින්කම් මාලාවට ඒකාත්මක වෙන, උදව් උපකාර වෙන, සිතක උන්නෝ සතුට පළ කළ හැමෝටම ආශිර්වාද කරමින් මේ අතිඋදාතර පින්කම සිද්ධ කරන්නට පින්නතුන් බලාපොරොත්තු වෙනවා. ඒ මා සඳහන් කළේ මේ පින්කමේ අරමුණු. දැන් ඒ අරමුණු සාර්ථක කර ගැනීමට නම් අපි මේ පින්කම් වල බොහොම සැදැහැයෙන් යෙදෙන්නට ඕන. දැන් මේ ධර්ම දේශනාව පවත්වලා ධර්ම මන්දිරයක් බවට මේ නිවස පත් කරගෙන හෙට මේ නිවහන තිලෝගුරු අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධාතු තන්පත් කරඬුව වඩම්මගෙන ඇවිදිල්ලා එවැගේම ප්‍රදේශයේ සම්භාවනීය මහා සංඝරත්නය නිවසට වඩම්මවල බුදුපාමොක් මහා සංඝරත්නයට සංඝසතු මහා දාන පුණ්‍යක්‍රියාවක් සිද්ධ කරන්නටත් එවැගේ රාත්‍රී කාලයේහි තුන්යන් රාත්‍රිය මුළුල්ලෙහි සර්ව රාත්‍රිකව පිරිත් දේශනාවක් පවත්වලා හැමෝටම ගමට, ප්‍රදේශයට, රටට ආශිර්වාද කරන්නටත් බොහොම කෘතවේදීව පින්නතුන් බලාපොරොත්තු වෙනවා. ඔබේ හිතේ තිබෙන කෘතවේදීත්වය, ඔබේ හිතේ තියෙන කාරුණික භාවය, ශ්‍රද්ධාව මුල් කරගෙන තමයි මේ සීල පින්කම් වීරියෙන් ඔබ සිද්ධ කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ නිවසේ මීට වසරකට කලින් පරලෝසපත් වූ වෛමිත්‍රපාල පියාණන් වහන්සේ පිළිබඳව ඊටාම කෙටියෙන් යමක් පැවසිය යුතුයි. එතුමා ඊටාම හොඳ පියාණන් වහන්සේ කෙනෙක්. මේ දරුවන් වෙනුවෙන් විය යුතු යුතුයකම් ටික එතුමා ඊටාම ඉහළින් සිද්ධ කළා. සිය බිරිඳ වෙනුවෙන් විය යුතු යුතුයකම් ටික ඊටාම ඕනකමින් එතුමා ඉටු කළා.
ඒ වගේම තමන්ගේ ඥාතිවරු වෙනුවෙන් යම් යුතුයකමක් කරන්න තිබුණා නම් ඒව එතුමා නොපැකිලිව ඉටු කළා. ඒ වගේම ගමක් යටියට මේ ප්‍රදේශයට යම්කිසි මෙහෙවරක් කරන්න තිබුණා නම් ඒවා එතුමා විසින් සම්පූර්ණ කළා. ඒ වගේම බෞද්ධයෙක් හැටියට සදහැවතෙක් හැටියට දායකයෙක් හැටියට තමන්ගේ විහාරස්ථානය වෙනුවෙන් ලේලොල ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ පමණක් නෙවෙයි අවට සියලුම විහාරස්ථානවලට තමන්ගේ යම් දායකත්වයක් සපයන්න තිබුණා නම් එතුමා විසින් ඒව සම්පූර්ණ කළා. අපේ ලේලොල ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ කුඩාගොඩ හේමරත්නාභිදාන හාමුදුරුවෝ බොහොම ළඟින් ඇසුරු කළා. දන්පැන් පූජා කළා. විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් විවිධාකාරයෙන් මේ මෞතුමිය මේ දරුවන් සම්බන්ධ කරගෙන එතුමා සිය යුතුයකම් කොටස ඉෂ්ට කළා. මේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීමට අපේ දහම් පාසල් සම්බන්ධ කරගෙන මේ දරුවනොත් ගුණ යහපත් දරුවන් බවට පත් කිරීම සඳහා නිරන්තරයෙන් එතුමා කල්පනා කළා. ඒ වෙනුවෙන් තම යුතුයකම් කොටස ඉෂ්ට කළා. එලෙස ඊටම ආදර්ශමත් සත්පුරුෂ ගුණ ඇති කෙනෙක් හැටියටයි මේවයි මිත්‍රපාල පියාණන් වහන්සේ අපි හඳුනාගෙන තිබෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් නිරන්තරයෙන්ම මේ ආදරණීය මෞතුමිය බිරිඳක් හැටියට තමන්ගේ ස්වාමියා වෙනුවෙන් යුතුයකම් ටික ඉෂ්ට කළා. දැස් පේන තුරාවටම ළඟින් ඉඳගෙන එතුමා වෙනුවෙන් එතුමත් සමග මේ දරුවන් මේ සමාජයේ යහපත් අය බවට පත් කරගන්න. ඒ වගේම ඵලදායීව දරුවන් සකස් කරගන්න රට බරක් නොවෙන්න සකස් කර ගැනීම සඳහා මේ දෙදෙනාම විශාල කැපකිරීමක් සිද්ධ කළා. ඒ ප්‍රතිඵලයක් හැටියට මේ ප්‍රදේශ සුදුගල මේ ප්‍රදේශයේ මේ කොටසේ ඊටම වැදගත් නිවෙස් අතරින් ප්‍රධාන තැනක් මේ නිවස දරනවා. ඒ කියන්නේ අම්මා තාත්තගේ බලාපොරොත්තු යම් බලාපොරොත්තුවක් දරුවන් පිළිබඳව තබා ගත්තා නම් ඒ බලාපොරොත්තු ඉටි කරගෙන මේ දෙදෙනා ජීවත් වුණේ. ඒ වගේම දරුවන් හැටියට තමන්ගේ ආදරණීය අම්මා තාත්තා තේරුම් අරගෙන ඒ වගේම දෙමව්පියන්ට ණය නොවෙච්ච දරු පිරිසක් හැටියටයි මම මේ දරුවන් සලකන්නේ. ඉතින් මේ දරුවන් මේ රටට විශාල මෙහෙවරක් කර අධ්‍යාපන ශාස්ත්‍රයට සෞඛ්‍ය ශාස්ත්‍රයට ඒ විදියට විශාල සේවාවක් සිද්ධ කරමින් මේ අය කටයුතු කරනවා. ඒ නිසා අපි බොහොම කැමැත්තෙන් තමයි මේ පින්කමට ආශිර්වාද කරන්නේ. මේ පින්කමට සහභාගී වෙන්නේ. මේ අයත් බොහොම උනන්දුවෙන් ඒ තාත්ත වෙනුවෙන් සියලු කටයුතු සම්පූර්ණ කළා. එතුමා ගිලන් වුණාට පස්සේ යුතුයකම් ටික ඒ සියල්ල සම්පූර්ණ කළා. කීකරු දරුවන් හැටියට. ඉතින් ඒ තාත්තට තමන්ගේ ජීවිතයේ සඳහා සමය සතුටින් ගත කරන්නත් එතුමා නිරෝගීව තියාගන්නත් ජීවත් කරවන්න වියුතු යුතුයකම් ටික සියල්ලම මේ මෞතුමිය සමග මේ දරුවන් බෑනල් මේ සියලු දෙනාගෙන් වියුතු යුතුයකම් ටික ඊටාම ඉහළින් සිද්ධ කළා. එතුමා අපි බලාපොරොත්තු නැති විදියට අපෙන් දෙන් වෙලා ගියදා ඉඳලම ඒ අවසන් ගෞරවය ඊටාම ගෞරව සම්ප්‍රයුක්තව සිද්ධ කළා. 7 දින මහා පින්කම් මේ නිවසට ස්වාමීන් වහන්සේ වඩම්මලා සංඝසතු මහා දාන පූජා පවත්වලා 3 මාස පින්කමත් එලෙසම ධර්ම දේශනා පවත්වලා දන්පැන් පූජා කළ එතුමාට පින් අනුමෝදන් කළා. එදා මෙදා තුර යම් පින්කමක් කළා නම් ඒ සෑම පින්කමකදීම තමන්ගේ ස්වාමියා මේ මෞතුමිය සිහි කළා. මේ දරුවන් තමන්ගේ පියාණන් වහන්සේ සිහිපත් කරමින් විවිධ පින්කම් සිද්ධ කරමින් තමයි වර්ෂයක් සම්පූර්ණ වීම නිමිති කරගෙන අද මේ මහා පින්කම සිද්ධ කරන්නේ. තෙමා විශේෂයෙන්ම කල්පනා කරනවා හොඳ පියෙක්ගේ ගුණය අනුස්මරණය කරන අද වගේ දවසක වැඩිපුරම පියගුණම මව්ගුණම සඳහන් කළොත් වඩාත් වටිනවා කියලා මා කල්පනා කරනවා. ඒකට හේතුව තමයි කාරුණික පින්වත්නි අද බොහෝ විට අපි මේ සමාජයේ කටයුතු කරන ස්වාමින් වහන්සේලා හැටියට ලැබූ අත්දැකීම් දකින්න දේ කල්පනා කරලා බැලුවාම අපිට පේනවා මේ සමාජයේ දරුවෝ පිළිබඳ විවිධ බලාපොරොත්තු තියාගෙන විවිධ කැපකිරීම් අඛණ්ඩව ඊටම ආදර්ශමත්ව දරුවන් වෙනුවෙන් යුතුයකම් කළා. ඒ වගේම ඒ දෙමව්පියොත් හඳුනාගෙන ඊළඟට ඒ දරුවනුත් මේ සමාජයේ ඊටම යහපත් විදියට ජීවත් වෙද්දී
ඒ අම්මල තාත්තලා හරිම සතුටින් අභිමාණයෙන් තමන්ගේ දරුවෝ ගැන කතා කරන්න වගේම හාමුදුරනේ අපේ දරුවෝ මෙන්න මෙහෙමයි බොහොම හොඳයි බොහොම යහපත් මේ තලයේ ඉන්නේ අපේ දරුවෝ මේ ස්ථාන රාජක අපේ දරුවෝ එහෙම කියමින් සතුටු වෙන දෙමව්පියෝ ඉන්නවා. ඒ එක්කම පින්වත්නි අපිට පේනවා සේ යුතුයකම් ටික ඊටාම ඉහළින් සිද්ධ කළා. දරුවන් වෙනුවෙන් නිරන්තරයෙන්ම අපකප වෙච්ච සමහර දෙමව්පියෝ බොහොම වේදනාවෙන් ඉන්නවා. ඇතැම් විට දරුවන්ගේ ඒ ක්‍රියාකලාපයන් නිසා තමන්ගේ බලාපොරොත්තු බොහෝම සිඳ බිඳ දාලා තමන් ගොඩ නැගූ බොහෝ දේවල් විනාශ කළා දාලා ඉතින් ඒ දෙමාපියන්ට ඒක ලෝකයට කියන්න බැරිව සමහර විට බොහොම ඉවසීමෙන් බොහොම කල්පනාවෙන් ජීවිතයේ සඳහා සමය විදෝමින් ඉන්න සමහර දෙමාපියෝ ඉන්නවා. ඒ එක්කම අපට දරුවන්ගේ පැත්තෙන් බැලුවහම පස්සෙත් අපට දරුවන්ගෙන් අපට අහන්න දකින්න ලැබෙනවා හාමුදුරනේ චූටි කාලේ අපිට දැක්වූ සෙනෙහස ආදරය කරුණාව දයාව අපි වැඩිහිටියෝ වුණත් එහෙම දක්වමින් පුදුම විදියට අම්මලා තාත්තලා අපට ආශිර්වාද කරනවා. ඉතින් බොහොම හොඳට අපේ දෙමව්පියෝ ඒ විදිහට අපි තේරුම් අරන් ඉන්නවා. අපිට සමහර ඒ දරුවන්ගේ ප්‍රකාශනත් අපට ඇහෙනවා ඊටාම ගුණ යහපත්කම් ඇති බුදුහාමුදුරුවෝ අම්මා බුදු කෙනෙක් කිව්වා වගේම පියෙක් බුදු කෙනෙක් කිව්වා වගේම ඒ ගුණ ඇතිව අපේ අම්මා තාත්තා කටයුතු කරනවා. ඒක අපිට හරි සතුටට කාරණාවක් කියලා සමහර දරුවන් පැත්තෙන් අපට අහන්න ලැබෙනවා. ඒ එක්කම සමහර දරුවෝ අපට වැදගතුන්ට මේ සමාජයේ එහෙම ඉන්න සමහර දරුවෝ අපට ඇහෙනවා සමහර තැන්වලදී අපට තේරුම් ගන්න බෑ ස්වාමීනි අපේ දෙමව්පියන් අපි වටහා ගන්න අවබෝධ කරගන්න. ඉතින් බොහෝ තැන්වලදී අපේ දෙමව්පියෝ නිසා බොහොම අපි දුකටපත් වෙලා සමහර අවස්ථාවන්හිදී අපට අපේ අවස්ථාව සහභාගී කරගන්න බැරි තත්වයක් අපිට සතුටු වෙන්න බැරි තත්වයක් අපේ දෙමව්පියන් තුල තියෙනවා කියලා සමහර තැන්වලදී අපි අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මේ පවුලක් පිළිබඳව කල්පනා කරලා බැලුවාම දරුවන්ගේ පැත්තෙන් දෙමව්පියන්ගේ පැත්තෙන් එහෙම පවසද්දී අපිට බොහෝ විට සමහර බිරින්දෑවරු සම්බන්ධ වෙනොත් සාය පුරුෂයෝ කියනවා හාමුදුරනේ අපි මේ ජීවිතේ ගත කරන්නේ මේ දරුවෝ නිසා. සමහර බිරින්දෑවරුත් එහෙම කියනවා අපි අද මේ ජීවත් වෙන්නේ ඇත්තටම දරුවෝ නිසා නැත්තම් අපි මේ නිවෙස් වල අපිට ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නේ. තමන්ගේ ස්වාමියාගේ තියෙන හිංසාවල් තමන්ගේ ස්වාමී දියණියගේ තියෙන යම් අඩුපාඩුකම් සමහර ස්වාමි පුරුෂයෝ සහ බිරින්දෑවරු අපට පවසනවා වගේම අපට සතුටුයි සමහර තැන්වලදී සමහර බිරින්දෑවරු හාමුදුරනේ අපේ මහත්තයා අපේ තාත්තා වගේ අප ගැන හොයා බලමින් බොහොම ආදරයෙන් සෙනෙහසින් මේ දරුවන්ගේ යහපත වෙනුවෙන් විශාල කැපකිරීමක් තමන්ගේ ස්වාමියා කරන බව තමන්ගේ බිරිඳ පැත්තෙන් ගත්තම මට අම්ම කෙනෙක් වගේ දෙවෙනි අම්ම වගේ අපි ගැන බොහොම හොයා බලමින් දරුවෝ ටික සකස් කරගත්තේ මේ තත්ත්වයට ගත්තේ මගේ හාමිනේ. එහෙම කියන බිරින්දෑවරුත් ඇත්තටම ඉන්නෝ මේ ස්වාමි පුරුෂයෝ ඉන්නෝ. මෙන්න මේ නිසා මා කල්පනා කළා මෙවැනි තැනකදී මෙවැනි ගුණ සම්පත් ඇති පියෙක්ගේ අභාවයේදී ඉතින් මේ මව ගුණ පිය ගුණ මේවා ටිකක් සඳහන් කළොත් හොඳයි කියලා අපේ තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්නතුනි බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බා චරියාති උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකා කියලා. මේ ගාථාව තුළින් පෙන්වන කාරණාව දෙමව්පියන් හොඳට තේරුම් ගන්න ඕන. මේ දරුවන් සකස් කරන දරුවන් මේ ලෝකෙට බිහි කරන අම්මල තාත්තලා මේ ගාථාව හොඳින් තේරුම් ගන්න ඕන. ඒතර මේ බ්‍රහ්ම ලෝකයක් කියන තලයකට යන්න ගොඩාක් පින් කර ගන්න ඕන. හොඳ සිතුවිලි අධ්‍යාත්මය ඊටාම සුවපත් කර ගන්න ඕන. පවිතු සිත වලින් අයින් කර ගන්නට ඕන. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වගේ සිතුවිලි ඇති අයට බ්‍රහ්ම ලෝකයකට යන්න බෑ. මහා බ්‍රහ්මයෙක් වෙන්න බෑ. මේ ගාථාවෙන් සඳහන් කරන්නේ බ්‍රහ්මයෙක් කියලා කියන්නේ පෙන්වති බ්‍රහ්ම තලයක් කියන්නේ මනුස්ස ලෝකයේ චාතුම් මහරජික දිව්‍ය ලෝක 6
ඊටත් ඉහළ සුද්ධාවාසයක් තමයි බ්‍රහ්ම ලෝකයක් කියලා අපි සඳහන් කරන්නේ. ඒ සඳහා ඊටාම තමන්ගේ ජීවිතේ පුරාම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ බ්‍රහ්ම විහාර හැම වෙලේම ජීවිතය තුළ දියුණු කරගන්න ඕන. හිත තුළ වඩා ගන්න ඕන. දැන් ඒ අනුව කල්පනා කරලා බැලුවහම මාතෘත්වයේ වටින්නේ, පීතෘත්වයේ වටින්නේ. මාතෘත්වයේ පීතෘත්වය බුදු කෙනෙක් වගේ වෙන්නේ. බ්‍රහ්ම ලෝකයකට ගමන් කරන තරම් උදාර මවෙක් පියෙක් වෙන්නේ මෙන්න මේ ගුණ ටික. මෙන්න මේ ගුණ ටික තමන්ගේ හදවත් තුළ දියුණු කරගත්තොත් තමයි. දැන් දරුවෙක් තමන්ගේ මව කුසට පැමිණියාම තමන්ගේ කුසට දරුවෙක් ආපු මොහොතේ ඉඳලාම අම්ම කෙනෙක්ගේ හිත නිරන්තරයෙන්ම මේ මෛත්‍රියෙන් යුක්තයි. ඒ කියන්නේ තමන්ගේ කුසේ එන දරුවා පිළිබඳව හැම වෙලේම ආදරයක්. ඒ කියන්නේ නිරන්තරයෙන්ම දරුවෝ කුසේට ආපු මොහොතක ඉඳලම මෛත්‍රී සහගත කාය කර්ම නිරන්තරයෙන්ම මාතාවක්ගේ පියෙක්ගේ ආදර්ශමත් පියෙක් තුල තිබෙනවා. ඒ වගේ මෛත්‍රී සහගත වචී කර්ම හැම වෙලේම ඒ මව තුල පියා තුල තියෙන්න ඕන කරනවා. මෛත්‍රී සහගත මනෝ කර්ම ඒ අම්මා තාත්තා දෙන්න තුල තියෙන්න ඕන කරනවා. මෛත්‍රී සහගත කියන්නේ තමන්ගේ කුසට ආපු දරුවා අනේ නිරෝගීව වැඩෙන්න ඕන. එයාගේ දැස් හොඳට පේන්න ඕන. කන් දෙක හොඳට ඇහෙන්න ඕන. කතා කරන්න පුළුවන් එහෙම තත්වයක් දරුවට ලැබෙන්න ඕන. කය නිරෝගීමත් වෙන්න ඕන. මනස නිරෝගීමත් වෙන්න ඕන. නිරන්තරයෙන්ම තමන් කය පවත්වනකොට ඒ ඇවතුම් පැවතුම් සියල්ලම මෛත්‍රී සහගතවම තමයි සිද්ධ කරන්නේ. ඔබ දන්නවා අපේ සිදුහත් කුමාරයාගේ ආදරණීය අම්මා මහා මායා දේවිය පන්සිල් පමණක් නෙවෙයි අටසිල් සමාදන් වෙලා තමයි කටයුතු කරලා තියෙන්නේ. ඔබ දන්නවා අටසිල් වල හැම වෙලෙම නාට්‍ය ගීත වාද්‍ය විසූක දස්සන මාලා ගන්ධ මේ ආදී වශයෙන් නිරන්තරයෙන්ම ශීලයක පිළිපදලා කය හැම වෙලේම සංවර කරගත්තා. වචනය හැම වෙලේම සංවර කරගත්තා. හිත හැම වෙලේම පිහිටුවා ගත්තා. ඒ විදිහට තමයි මව්වරු දරුවෙක් කුසට ආපු මොහොතේ ඉඳලාම පන්සිල් ගැනීමේදී දෙවාරයක් පන්සිල් ගැනීම. ඒ හැම ක්‍රියාවක්ම තෙරුවන් මුල් කරගෙන බොහොම කරුණාව දයාව මුල් කරගෙන ප්‍රාණඝාත ආදී අකුසල ධර්මයන්ගෙන් ඈත් වෙලා ඒ විදිහට පංචශීල ප්‍රතිපදාවේ පිළිපදලා පස්පව් දස අකුසල වැළකීලා මෛත්‍රී සහගතවම තමයි කටයුතු කරන්නේ. ඊළඟට ඒ දරුවෙක් මේ ලෝකෙට බිහි කළාට පස්සේ එතෙන් සිටම කරුණාව තමයි මේ තමන්ගේ හිතේ ඇති වෙන්නේ. මාස 9ක් පමණ දරුවෙක් කුසට ආපු මොහොතේ ඉඳලා මෛත්‍රී සිත අඛණ්ඩව දිවාරය දෙකීම ගෙවෙන සෑම තත්පරයක්ම තමන් ගත කරන සෑම ඇසිල්ලක්ම මෛත්‍රී ගුණයෙන් තමයි විහරණයෙන් තමයි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ගත කරන්නේ. ඊළඟට ඒ මෛත්‍රී ගුණයත් එක්ක තමයි තමන්ගේ ලේ ධාතුව පවා මේ රුධිරය මේ කිරි බවට පත් වෙන්නේ. ඊළඟ දරුවෙක් මේ ලෝකයට බිහි වුණාට පස්සේ ඒ කුඩා ඉසවත් ඔසව ගන්න බැරි, දෑස් අර ගන්න බැරි, ඊටම මස්පැදල්ලක් වගේ සිටින ඒ දරුව දකිනකොට අම්මා කෙනෙක්ගේ හිතේ, පියෙක්ගේ හිතේ ඇති වෙන මහා කාරුණික සිතුවිල්ලක්. කරුණා ගුණය කියන දුකක් දැකලා එයාට සැපත ප්‍රාර්ථනා කරන දුකෙන් මුදවා ගන්න හැම වෙලේම සැපතටපත් කරන්න හැම වෙලේම කටයුතු කරනවා. ඉතින් දරුවෙක් කොයි මොහොතේ දැස් ආරීද, දරුවෙක් කොයි මොහොතේ හිස ඔසවා ගනීවිද, දරුවෙක් කොයි මොහොතේ තමන්ගේ දෑත මේ සවිමත් වෙලා ඊළඟට දනගායිද, පියවර මනීවිද, මේ විදියට දිවාරය දෙකේම දරුවෙක් දිහා බලාගෙන අම්මා තාත්තා කාරුණික සිතුවිල්ලමයි කටයුතු කරන්නේ. දැන් මේ දරුවෝ හදන මේ ආදරණීය අම්මලාට ඒ අත්දැකීම තියෙනවා. ඒ වගේම දරුවෝ හැදූ වැඩූ මේ කාරුණික පියවරුන්ට ඒ අත්දැකීම තියෙනවා. මොනතරම් කාල සීමාවක් තුල ඔබේ සිතුවිලි යහපත්ව මෛත්‍රී සාග සිතුවිලි, කරුණා සාග සිතුවිලි ක්‍රියාත්මක වේ කල්පනා කරලා බලන්න. ඉතින් ඒ දරුවෝ ඒ විදිහට මේ දරුවෝ කොයි මොහොතේ නැගිටීවිද, කොයි මොහොතේ සුවසේ හැදී වැඩි එහෙම කටයුතු කරාදක සිහිනයෙන් දිවාරය දෙකේ කටයුතු කරන අම්මා තාත්තා දරුවෝ ඊළඟට එන් එහාට
ඒ තමන් ඒ හිතන විදියට නැගිටලා නිරෝගීමත් කයකින් නිරෝගීමත් මනසකින් හොඳට ඉගෙන කියාගෙන ඊළඟට අධ්‍යාපනය ඉහළට තලයට යමින් ඒ විදිහට කටයුතු කරනකොට තමන් හිතූ දේ ක්‍රියාත්මක වෙනකොට අන්න මෙත්තා කරුණා මුදිතා කරන මෘදු ගුණයෙන් හැම වෙලේම ඒ දෙස බලන් අම්මතා සතුටු වෙනවා. දරුවෙක් සුරතල් වෙනකොට තමන්ට ඒක ඇතන් විට තමන්ගේ අඟට කඩා පනිනකොට ඇතන් විට තමන්ගේ නිදි මොහොතේ පවා වෙදිලා එහෙම ක්‍රියා කටයුතු කරනකොට කිසි වෙලාවක මවෙක්ගේ එහෙම නරක හිතවිල්ලක් වෛරී සිතවිල්ලක් තරහා සිතවිල්ලක් කිසිම දරුවෙක් පිළිබඳව ඇති කරගන්නේ නැහැ. ඉතින් ඒ විදියට මෘදු ගුණයක් තමන්ගේ දරුවෝ තමන් හිතු විදියටම සාර්ථකව හොඳින් සතුටින් හැදී වැඩි එහෙම සරු වෙනකොට අම්මා තාත්තට හරීම සන්තෝෂයි. ඉතින් ඒ සිතවිල්ල හැම වෙලේම දියුණු කරගන්නවා මෘදු ගුණයෙන් යුක්තව ඒ දේශ බලා කටයුතු කරනවා. ඒ සිතවිල්ල කිසි වෙලා නැති කරගන්නේ. ඊළඟ වැදගත්ම දේ තමයි ඉන් එහාට පින්වත්නි දරුවෙක් ඇතන් විට තමන්ගේ ළඟම ඇලී ගැලී හිටපු දරුවෙක් ඇතන් විවාහ වෙලා පුතෙක් විවාහ වෙලා දුවෙක් විවාහ වෙලා ඇතන් විට තමන්ගේ නිවසෙන් බාහිර වෙන්න පුළුවන් වෙන පළාතක වෙන්න පුළුවන්. ඒ විදියට ඒ දරුවෙක් තමන්ගෙන් ඈතට ගිහිල්ලා තමන් ස්වාධීනව කටයුතු කරන දිහා බලලා ඉන් පස්සේ උපේක්ෂා ගුණයෙන් තමයි අම්මා තාත්තා කටයුතු කරන්නේ. ඒ කියන්නේ තමන්ට ලොකු අත්දැකීමක් තියෙනවානේ මම දැන් මෙහෙම ජීවත් වුණා මම මෙහෙම සාර්ථක වුණා මේ දරුවෝ උස්මහත් කළා. ඉතින් මං වගේම දැන් මගේ පුතා මං වගේම මගේ දූ දැන් මේ අම්මෙක් වෙලා තාත්තෙක් වෙලා. ඉතින් ඒවට උපදෙස් දෙමින් හරිම කරුණාවෙන් මෛත්‍රියෙන් මුදු ගුණයෙන් උපේක්ෂා ගුණයෙන් ඒ උපේක්ෂා ගුණය දැස් පියාගන්න තුරාවටම පින්වත්නි ඒ මවෙක්ගේ හිතේ පියෙක්ගේ හිතේ වැඩ කරන්නට ඕන. මම කියන්නේ ඉතින් මහා බ්‍රහ්මයෙක් වෙන්නේ කොහොමද? බ්‍රහ්ම තලයට යන්නේ කොහොමද? ඒක දරුවෙක් කුසට ආව ගමන්ම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ක්‍රමේ ගුණ අම්ම කෙනෙක් එකපාරට පිළිටන්නේ නැහැ. ඒක ටිකෙන් ටික වෙන්නේ. දරුවෙක් මාස 9ක් තරම් බිහි වෙන තුරාවට මෛත්‍රී ගුණය වැඩිපුර ක්‍රියාත්මක වෙනවා. දරුවෙක් මේ ලෝකෙට බිහි වුණාට පස්සේ ඒ දරුවා මේ කොහොම හරි උස්මහත් කරලා සාර්ථක කරගන්න කරුණා ගුණය හැම වෙලේම ක්‍රියාත්මක වෙනවා. ඒ දරුවෙක් තමන් හිතන මතන විදියට ඒ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නකොට මෘදු ගුණයෙන් කටයුතු කරනවා. ඒ දරුවා ඇතන් විට තමන්ගේ ළඟම හිටිය දරුවා විවාහ වෙලා ඒ විදියට ධර්මල්ලු හදාගෙන එහෙම කටයුතු කරත් කවදාකවත් අම්ම කෙනෙක් හිත තරහක් එන්න ඉඩක් නැහැ. පියෙක්ගේ හිතට තරහක් එන්න ඉඩක් නැහැ. මරණ මොහොත දක්වාම ඒ විදිහේ පැවතුම් මහා බ්‍රහ්ම විහාරයෙන් යුක්තවම ඒ අම්මා තාත්තා කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ මෙලෙස කටයුතු කිරීම තුල තමයි දහමේ පෙන්වන්නේ මහා බ්‍රහ්මයා හැටියට බ්‍රහ්ම ලෝකයට ගමන් කරන මානසීය ගුණ දියුණු කරගත හැකි අවස්ථාවක් තමයි අම්මෙක් තාත්තෙක් මාතෘත්වය පීතෘත්වය කියලා කියන්නේ. කිසිම වෙලාවක ඒ තමන් හැදූ දරුවෙක් ගැන වෛරී සිතක් කුමන හේතුවක් නිසාවත් තරහ හිතක් එහෙම ඇති කරගන්න බෑ. එහෙම ඇති කරගත්තොත් පින්වත්නි බරපතල තමන්ගේ ජීවිතේ කඩාවැටීමක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මෛත්‍රියෙන් මාස 9ක් විතර තමන්ගේ රතු රුධිරය කිරිවෙන තරමට තමන්ගේ හදවත ඇතුලේ ඒ කාලයක් පවත්වන්ගෙන ඒ මෛත්‍රී සිතවිල්ල කොහොමද පින්වත්නි වෛරී සිතකින් ක්‍රෝධ සිතකින් තරහ සිතකින් පුලුස්සා ගන්න. එතකොට තමන්ගේ හිතේ කරුණාව දයාව තිබිච්ච සිතවිලි කොහොමද නැති කරගන්නේ? පින්වත්නි බණ පොතේ තියෙන එහෙම වුණොත් එහෙම ඒ අම්මා තාත්තා ගොඩාක් පිරිහෙනවා කියලා දේශනාවේ සඳහන් කරලා තියෙනවා. තමන් නැති වෙන්නේ ඊටාම සුද්ධා වාසයකට යන්න තියෙන තමන්ට ජීවිතේ දිගට පවත්වන්ගේ මහා ගුණ කඳක් මහා ධනයක් තමන්ගෙන් අහිමි වී යෑම. ඒ නිසා මෙන්න මේවා දරුවෝ සකස් කිරීමේදී විශේෂයෙන්ම වැදගත් වෙනවා. මේ දරුවන් සකස් කරන අම්මා තාත්තට තමන්ගේ හිතේ මෛත්‍රී ගුණය, කරුණා ගුණය, මුදු ගුණය, උපේක්ෂා ගුණය මේවා නිරන්තරයෙන් පවත්ව ගන්න ඕනේ. ඊළඟට පින්වත්නි දහමේ තියෙනවා පුබ්බාචර්යාත කියලා වචනයක්. පුබ්බාචර්යාත මුල්ම ගුරුවරු කියලා මේ අදහසයි මේ තුල තියෙන්නේ. පුබ්බාචර්ය කියන්නේ මුල්ම ගුරුවරු.
මේකත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. මොකද මේ චූටි දරුවෙක් හැම වෙලේම දකින දෙයින් තමයි ආදාස ගන්නෙ. මේ චූටි දරුවෙක් අවුරුදු සාමාන්‍යයෙන් 5ක් අපි අවුරුදු 4ක් පාසල් අධ්‍යාපනය මෙහා පැත්තේ ඉන්නේ අම්මා තාත්තා ළඟ. මේ පූර්වාචාරවරු කියන වචනය ඇත්තටම දෙමව්පියන්ට මේ අපේ දහමෙන් ඒක අගීමකට ලක් කරලා තියෙන්නේ. ඒ වගේ වටිනා පදවියක් දීලා තියෙන්නේ. ඒ తত্ত্বය විශේෂයෙන්ම මේ දරුවන්ගේ මුළු ජීවිතේට බලපාන නිසායි. දැන් ඒ දරුවෙක් දකින දේ ඊළඟට දරුවෙක්ට ඇහෙන දේ දරුවෙක් හිතන දේ ඉතින් මේවා සකස් වෙන්නේ කතා කර බහ තෝරන්න බැරි කාලේ. කතා කරන්න බැරි කාලේ දකින දෙයින් ආදාස ගන්නවා. ඇහෙන දෙයින් ආදාස ගන්නවා. ඊළඟට ඒ අනුව එයා Tamanට හිතට දැනෙන දේවල් තියෙනවා. මෙන්න මේ වෙයිදී විශේෂයෙන්ම දෙමාපියෝ දරුවෝ ළඟ තබාගෙන Taman කටයුතු කරන කාල සීමාව ඊටාම සැලකිල්ලෙන් ගත කරන්න කියන එක දහමේ පෙන්නලා තියෙනවා. ඊළඟට ඒ දෙන අධ්‍යාපනය තමයි හොඳ මානව ගුණ පෙරණු දරුවෙක් බවට පත් කරගන්න හේතු වෙන්නේ. ඒ චූටි කාලේ අම්මා තාත්තලා ඒ සෙවණේ හැදිච්ච වැඩිච්ච දරුවෝ කවදාකවත් මේ සමාජයට බරක් වෙච්ච දරුවෝ බවට පත් වෙන්නේ නැහැ. ඒකත් අපි තේරුම් ගන්න ඕන. එතකොට දරුවෙකුට තමන්ගේ ජීවිතය ඇසුරු කළ යුතු අය, එවනකල නොකළ යුතු අය සෑම මොහොතකදීම පින්වත්නි දහමේ පෙන්වන්නේ හොඳ දේම. බණ පොතේ සඳහන් කර කොහොමද ඒ වගේ මවෙක් පූර්වාචාරයක් වෙන්නේ? පාපානි නිවාරෙන්ති. පවින් වළක්වන්න උන අංක එකම. තමන්ගේ දරුවෝ හැම වෙලේම චූටි කාලෙම පවින් වළක්වන්න ඕන. පාපා නිවාරෙන්ති. දැන් අපිට පේන මේ සමාජයේ ගොඩක් දුරට සමහර දෙමව්පියෝ දිස බැලුවහම තමන් යම් කාර්යයක යෙදලා ඉන්නවා නම් දැන් මේ චූටි දරුවෙක් සාමාන්‍යයෙන් තමන් දැක්කොත් චූටි සතෙක් එහෙම තෙන්ට යනවා. ඒක අල්ලනවා, පොඩි කරනවා. එතෙම තමන්ගේ මොකක් අහුවෙච්ච දෙයින් ගහනවා. එහෙම තියෙන දරුවන්ගේ ස්වභාවය එහෙම තමයි. චූටි ළමයින්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒව කරනවා. සමහරට අම්මට ඇහෙනවා, තාත්තට දැනෙනවා තමන්ගේ දරුවෝ මොකක් හරි කරනවා කියලා. තමන් දොරින් ඉඳන් යමක් පවසනෝ මිසක ඒක වළක්ව ගන්න බොහෝ තැන්වලදී කටයුතු කරන්නේ නැහැ. ඉතින් ගේ ඇතුළේ ඉන්න නිසා ඉතින් තමන්ට දැනෙන යමක් කරන බව පෙන්වත් සමහරවිට ඒ සතෙකුට හිංසාවක් කරන එකක් වුණත් පොඩි කූඹි වෙන්න පුළුවන්, නොපෙනෙන සතෙක් වෙන්න පුළුවන්. ඒ වගේ තැන් නිහඬ වෙලා ඉන්නවා. දැන් අපිට පේනවා ඊළඟට දරුවෙක් ලිද පැත්තට ගියොත්, එහෙම නැත්නම් ලිප පැත්තට ගියොත් අනතුරක් කරගෙන පැදගොත් අපි නැගිටලා දුවලා යනවා නේද? ඒක වළක්ව ගන්න. අපි හැම වෙලේම බලන්නේ මේ ජීවිතයට වෙන හානියක් වළක්වාගෙන පමණයි. දැන් දරුවෙක් මේ ජීවිතේ පොඩි අනතුරක් කරගන්නේ කියන අදහස පමණයි. හැබැයි මේ දරුවා පාපයෙන් වළක්වා ගැනීමේ අවශ්‍යතාවය තේනවා නම් අර වගේම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේ තැන්වලදීත් ඒවා මග හරින්නේ නැතිව ඒ දරුවට කියලා දෙන්න ඕන පොතේ මේ සතා මරන්න එපා, මේක පව්, නරක දෙයක් කිව්වොත් මේව කතා කරන්න එපා, හොඳ නෑ. එහෙම දරුවට චූටි කාලෙම අපි කියලා දෙන්න ඕන. ඉතින් ඒ පවින් වැළැක්වීම අනිවාර්යයෙන්ම කරන්න ඕන. එතකොට පවින් වළක්වන වගේම කල්යාණේ නිවේසෙන්ති. හැම වෙලේම හොඳ දේවල් දරුවන්ට කියලා දෙන්න ඕන. හොඳ දේවල් තමයි හැම වෙලේම කියලා දෙන්න ඕන. ඉතින් ඒ තමන්ගේ පියා පිළිබඳව හඳුන්වා දෙන එක, මව පිළිබඳව හඳුන්වා දෙන එක, වැඩිහිටියන් පිළිබඳව හඳුන්වා දෙන එක, බුදුහාමුදුරුවෝ පිළිබඳව හඳුන්වා දෙන එක, පව්පින් එයා තේරුම් කළ දෙන එක. ඉතින් ඒ පුරාතනයේ මව්වරු පියවරු හැම වෙලේම ඒක සැලකිලිමත් වුණා. ඒ පව් කරන්න හොඳ නැහැ. සතර අපායට දේවල් කරන්න හොඳ නැහැ. දිව්‍ය ලෝකයන් දේවල් අපි කරන්න ඕන, සුගතියන් දේවල් අපි කරන්න ඕනේ. කතා බහ කළා. දරුවන්ට පෙනුණා. ඒ වගේම අනිවාර්යයෙන්ම ඒ දරුවන්ට පේන්න තිබුණේ කාලේ මේ හැන්දෑවට අම්මා තාත්තා අනිත් වැඩිහිටි දරුවොත් එක්ක ගිහිල්ලා මලක් නෙලලා පහනක් තියලා චූටි විහාරයක් ළඟ ගාථා කිව්වා. ඒ වගේ බුදුන් වැන්දා. ඊළඟට තාත්තට අම්මා වැන්දා. ඊළඟට වැඩිහිටි අක්කට අයියට අනිත් අය ලාභාලය වන්දනා කළා. ඉතින් මේ වගේ හොඳ දේවල් අපේ දරුවන්ට පේන්න සැලැස්සුවා. හැම වෙලේම ඉතින් අතමිට ආහාර ටිකක් ගත්තම සතෙකුට කන්න ටිකක් දුන්නා. කවුරු හරි දුගී දුප්පත් කෙනෙක් ආවත් ආගන්තුක සත්කාර කළා. සතා සිව්පාවට පවා එහෙම ඇගීමක් කළා.
ඉතින් ඊළඟට වෙසක් කාලේ, පොසොන් කාලේ, අවුරුදු කාලේ අපේ චාරිත්‍රාත් එක්ක දරුවෝ ඒවට සම්බන්ධ කළා. ඒව ගොඩාක් දුරට මේ කාර්යබහුල ජීවිතෙත් එක්ක අපෙන් දුරස් වෙලා ගිහිල්ලා තිබෙනවා. නිසා මේ හොඳ යහපත් දේවල් සිරිත් පිරිත් චාරිත්‍ර මේව පුරුදු කිරීමත් අතිශයම වටින පවෙන් වළක්වන එක. ඒ වගේම යහපතේ යෙදවීමත් දරුවන් පිළිබඳව හැම වෙලේම දෙමාපියන් වගකීමක් හැටියටයි තිලෝගුරු අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙන්නේ. ඉතින් එවැනි කටයුතු කරන අම්මා තාත්තට උන්වහන්සේ දේශනා කරනවා මාතායිව බුද්ධෝ පිතායිව බුද්ධෝ. අම්මා හරියට මං වගේ. බලන්න. අම්මා හරියට මං වගේ. තාත්තා හරියට මං වගේ. ඇයි කිසිම වෙලාවක අපේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනකොට අපි අරහං ගුණය කියනවා රහසින්වත් පව් කළේ නැහැ කියලා. යටිහිතෙන්වත් තමන්ගේ දරුවෙකුට විපත්තියක් පැතුවේ නැහැ. හොඳට කල්පනා කරලා බලන්න මේවා. අම්මාට මං වගේ මාතා ඉව බුද්ධෝ පිතා ඉව බුද්ධෝ තාත්තා මං වගේ බුදු කෙනෙක් වගේ අම්මා මං වගේ බුදු කෙනෙක් වගේ නිකන් කිව්වෙත් නෑ. අර මහා බ්‍රහ්මියෙක් වගේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ උතුම් ගුණ හැම වෙලේම දියුණු කරගන්න. දැස් පියවෙන තුරාවටම ඒ අම්මල දරුවෝ ඇසුරේ තියාගෙන ළඟ තියාගෙන සුරතල් කර කර මෙත්තා කරුණා මුදිතා මේ ගුණ දියුණු කරගන්න අම්මා තාත්තා ජීවිතයේ සැඳෑ සමේ පින්වත්නි දුරින් එන්න තමන්ගේ දරුවෝ දිහා බලාගෙන උපේක්ෂා මැදහත් ගුණය දියුණු කරගන්නවා. ඊළඟ චූටි කාලේ තමන්ගේ මැදහත් ගුණයෙන් ඉන්න ගමන් කල්පනා කරන්නේ මගේ දරුවෝ අද මේ සාර්ථක වෙලා ඉන්නේ මම පොඩි කාලේ වචනකින්වත් ඒ දරුවට ආදාසය නැති කලේ නැහැ. මවෙක්ගේ ආදාසය ලැබලා දුන්නා. පියා හැටි දරුවන්ට ආදාසමත් වුණා. විශේෂයෙන්ම ආදාසය තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් ඒ ආදාසය මම සැපෙව්වා. හැම වෙලේම පුතාට ආදාසය සැපෙව්වා. යහපතේ යෙදෙව්වා. පවින් වැළැක්වුවා. ඒ නිසා තමයි අද අපේ හිත වියතෙක් වුණා කියලා උගතෙක් වුණා රටේ උගතෙක් වුණා. දැන් අද බලන්න සමහර උගත්තු කටයුතු කරන විදියනේ සමහර තැන්වලදී ඒ උගත් අය අපි මේ සමාජ ඉහළ තලවල ඉන්න සමහර අය ඒ පව්පින් නොසලකා එහෙම කටයුතු කරනකොට දෙමාපියෝ දුකින් ඉන්නේ. හැබැයි ජීවිතේ සඳහා සමය ගත කරන අම්මෙක් තාත්තෙකුට තමන්ගේ දරුවෝ මේ සමාජයේ කාටවත් බරක් නොවන විදියට ගෞරවාන්විතව ජීවත් වෙනකොට අර උපේක්ෂා ගුණයෙන් ඉන්න අම්මා තාත්තට සතුටක් ඇති වෙනවා. මම අනේ තුරුල්ලේ තියාගෙන උදරේ තියාගෙන ළඟින් තියාගෙන මේ දරුවෝ පවින් බැලක් ප්‍රතිඵලය නේද මේ විඳින්නේ මේ දරුවෝ. ඒ දරුවෝ මෛත්‍රී සහගත අයියා අක්කා නංගි මල්ලි සමගියෙන් සහෝදරත්වයෙන් අසල්වාසීන්ට එක්කත් බොහොම හිත මිත්‍රකමින් සමාජයට බරක් නොවෙන්න මේ වගේ බලා ගැනීම නේද අද මම මේ විඳින්නේ කියලා පැත්තකින් ඉඳන් සතුටු වෙනවා. මම රහසින්වත් මගේ දරුවන්ගේ මේ පිරිහීම ප්‍රාර්ථනා කරපු කෙනෙක් නෙවෙයි. අරහං ගුණයනේ නේද රහසින්වත් මම ඇත්තටම දරුවන්ට විපත්තියක් පැතුව කෙනෙක් නෙවෙයි. දරුවෝ කෙරෙහි වෛරී සිතක් හදාගත්ත කෙනෙක් නෙවෙයි. තරහ හිතක් හදාගත්ත කෙනෙක් නෙවෙයි. මේ උතුම් ගුණ නිරන්තරයෙන්ම මම මා තුල පවත්ව ගත්තා. එහෙම හිතන අම්මා තාත්තා ළඟ ආහුනේය ගුණය තියෙනවා. ආන්න බලන්න. එසේ හිතා නිවැරදිව තමන්ගේ ජීවිතයේ සැදෑ සමය ගත කරන අම්මා තාත්තා තුල පින්වත් ආහුනේයාච පුත්තාන ආහුනේය ගුණය තියෙනවා. මේ ආහුනේය ගුණය කියලා කියන්නේ ඕනම දරුවෙකුට ඈත දුර ඉඳලා යමක් හරි හම්බ කරගෙන ගෙනවිදෙලා අම්මට දීලා තාත්තට දීලා වඳින්න පුළුවන්. ඒ වගේම ඒ අම්මා තාත්තට කිසිම අපහසුතාවයක් නැතිව අහක බලන්නේ නැතිව දොස් කියන්නේ නැතිව මොන නරක කරගන්නේ නැතිව ඒක අභිමාණයෙන් සතුටින් ආශිර්වාද පෙරට බාර ගන්න පුළුවන් ගුණයක් ඒක. බලන්න මේ විදිහට මානසික ගුණ ඇතුව ඉන්නකොට අම්මලාට කොච්චර සතුටක් ඇති වෙනවද තාත්තලාට කොච්චර සතුටක් ඇති දරුවන්ට කොච්චර සතුටක් ඇති වෙනවද ඒ තමන්ගේ ළඟට ගිහිල්ලා කකුල් දෙක අල්ල වඳින්න තරම් මහා සතුට මේ ඒක ස්වාමින් වහන්සේ නමකට වැඳ තරම් තමන් කුසලයක් ඇති වෙන දෙයක් හැටියට දරුවන්ට දැනෙනවා හදවතට ඒක දැනෙනවා.
එනිසා ඒ විදිහේ මාතෘ ගුණයක් පීතෘ ගුණයක් ඇති කරගත්තොත් මම හිතන්නේ දෙමාපියන්ට තමන්ගේ හේවනේ හැදෙන වැඩෙන මේ දරුවන් පිළිබඳව කලකිරීමකටපත් වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම මහා බ්‍රහ්මයා වගේම දරුවෝ දෙස බලාගෙන තමන්ගේ ජීවිතේ කටයුතු කරන අම්මා තාත්තා හැම වෙලේම සඳහන් බුදු කෙනෙක් වගේ මහා බ්‍රහ්මයා වගේ පූර්වාචාර්යවරු වගේ ආහුනේය ගුණය තියෙන අය හැටියටයි දේශනාවේ පෙන්වා තියෙන්නේ. ඒ වගේම මම අර අම්මා තාත්තා සාර්ථක වෙන්නේ එහෙම ගෙදර ගත්තාම ස්වාමි පුරුෂයා බිරිඳ සාර්ථක වෙන්නත් ඕන. දරුවෝ ටික හදාගන්න නේද? අර මං කිව්වේ පූර්වාදාසයක් සපයන්න නම් ගෙදර හැම වෙලේම තමන්ගේ බිරිඳගේ කාර්යභාරය මහත්ය තේරුම් ගන්න ස්වාමියා තේරුම් ගන්න ඕන. දැන් සමහර බිරිඳවරු ඉන්නවා ඇත්තටම ගෙදර දොරේ තමන්ට පැවරී ඇති කාර්යයටත් අමතරව සමහර බිරිඳවරු මහා මග වැඩ කරනවා, මහා මාර්ගයේ වැඩ කරනවා, විවිධ වෘත්තීන් කරනවා. ඇතැම් විට ඒ තමන් මවකට වෙන්න ඕන, බිරිඳකට වෙන්න ඕන යුතුයකම් ටික පමණක් නෙමෙයි සෑහෙන පවුල පවත්වාගෙන යන්න පුදුම විදියට දහඩියේ හලන කැප වෙන බිරිඳවරු ඉන්නවා. හැබැයි සද්ද පහකට මායින් කරන සමහර මහත්තුරු ඇවිදිලා ඒ තියෙන සැල ටිකක් උදුරගෙන අද දරුවන්ට හිංසා පීඩා කරලා ගේ ඇතුලේ මත් වෙන දුකසේ හම්බගේ ඒවත් විනාශ කළා දාලා අන්න එහෙම කටයුතු කරාම මොකද වෙන්නේ? ඇත්තටම දරුවෝ හරි අතරමං වෙනවා. දරුවෝ අසරණ වෙනවා. ඒ සාහසික කුරිරෝ දරුවන් බිහිවීම සිද්ධ වෙනවා. මම පසුගිය කාලෙක මම අර YouTube එක මේ සිස්සත් දරුවෙක් ප්‍රශ්නයක් කරන ගුරුමෑණි කෙනෙක්ගෙන් අහනවා. ඉතින් අර විරුද්ධාර්ථ මේ පියා කියන්නේ පුරුෂ ලිංගික පදයක්, මම කියන්නේ ස්ත්‍රී ලිංගික පදයක්. මේ විදියට දරුවට උගන්වලා දරුවා තමන්ගේ ගෙදර දොරේ විඳින අත්දැකීමත් එක්ක ගුරුවරයාගෙන් අහනවා ශිෂ්‍යත්වයේ භාගයට මෙහෙම එන්න බැරිද කියලා. අම්මා තාත්තා පුල්ලිංග ස්ත්‍රීලිංග වෙන්න පුළුවන්. මට නම් පේන්නේ මේ විරුද්ධ පද දෙකක් වගේ කියලා අම්මයි තාත්තා දෙන හැම වෙලේම රණ්ඩු කරගන්නවා, එකට ගැටෙනවායි, හැම වෙලේම රණ්ඩු කරගන්නවායි, හැම විරුද්ධ පද දෙකක් නේද කියලා ගුරුතුමියගෙන් අහනවා. මේ ඒ ශිෂ්‍යනේ ඒ දරුවෙක් නොමග යන්න ප්‍රධාන වශයෙන්ම ගෙදර දොරේ ඉන්න ස්වාමියා ස්වාමි දියණිය යහපත්ව කටයුතු නොකළොත් පින්වත්නි පූර්වාදර්ශයක් නොවොත් අපේ දරුවන්ගේ අනාගතය බොහොම අසාර්ථක වෙනවා. ඒකත් තේරුම් ගන්න ඕන. ඉතින් හැම වෙලෙම කරුණාව, දයාව, මෛත්‍රිය, බුදු ගුණය මේ වැතුව කටයුතු කරන්න ඕන. සමහර තැන්වල අපිට පේනවා ගුරුවරුන්ගේ අතට ගත්තත්, දැන් අපි ස්වාමීන් වහන්සේලා පැත්තෙන් ගත්තත්, අම්මා තාත්තා පැත්තෙන් ගත්තත් සමහර තැන්වල මේ ගෝලියෝ සකස් කිරීමේදී හා දරුවෝ සකස් කිරීමේදී ඇතැම් විට දරුවෝ තේරුම් ගන්න බැරි වුණාන් පස්සේ දරුවෙක් යමක් ගෙනත් දුනත් අහක බලාගෙන නේද හිත නරක කරගෙන ඒ වගේ තැන්වල දරුවෝ සෑහෙන මානසික පීඩා විඳිනවා. මෙන්න මේ හොඳින් තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් අරගෙන මාතෘත්වයේ ගෞරවය, පීතෘත්වයේ ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කිරීම වාක්‍යයම අපි කාටත් තියෙනවා. ස්වාමි දිනියක් හැටියට, ඒ වගේම ස්වාමි පුරුෂයෙක් හැටියට එහෙම කටයුතු කළොත් තමයි ඊළඟ මේ මානව සම්පතේ දරුවෝ අපිට හොඳින් සකස් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක විශාල ගැටලුවක් වලට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් දරුවෝ කල්පනා කරන්නත් ඕන දහමේ පෙන්නනෝ පින්වත්නි ඕන දෙයකට ආදේශකයක් තියෙනවා. ඕනම දෙයකට නේද? ඕනම දෙයකට ආදේශකයෙක් ඉන්නවා. හැබැයි අපිට කවමදාකවත් අම්මෙක් තාත්තෙකුට ආදේශකයක් නැහැ නේද? අම්මා කියන කෙනා විශේෂ කෙනෙක්. තාත්තා කියන කෙනා විශේෂ කෙනෙක්. අද මාධ්‍යවල මොන දේ කිව්වත් මතක තියාගන්න ඕන අම්මෙකුට තව ආදේශකයෙක් නැහැ. පියෙකුට තව ආදේශකයෙක්. එයා තෝරගත්තේ අපිමයි. ඒක හොඳින් තේරුම් ගන්න ඕන. Taman මේ ජීවිතේ සංසාරයේ සැරසරද්දී අපි කරපු ක්‍රියාකාරකම් එක්ක අපේ කුසලතාවත් එක්ක තමයි සෑහෙන පිනක්. ඒ කියන්නේ අපේ ජීවිත ගමනේ දැන් විවිධ පින්කම් කරනවානේ. දැන් මේ ජීවත් වෙන ගමන් විවිධ පින්කම් මේ කරනවා. දැන් සෑහෙන අපි රැස් කරගත්තු මහා කුසල ගංගාවක් එකතු කරගෙන තමයි අපි මේ ලෝකෙට උපදින්න එන්නේ. තමන්ගේ ජීවිතයකට විශාල පින්කම් රාශියක් බලයෙන් ශක්තියෙන් තමයි මේ උපජන කර්මය අනුව අපි මයෙක් තෝරගන්නේ, පියෙක් තෝරගන්නේ. දැන් අම්මා කෙනෙක් උසට එනකන් දන්නේ නැහනේ එන දරුවා කවුද කියලා නේද? දැන් පිය කෙනෙක් තමන්ගේ බිරිඳට
කුසලාව බව දන්නේ එහෙම. එහෙම ආරාධනා කිරීමක් කවුරුවක් කරන්නේ නැහැනේ. නමුත් අපි මතක තියාගන්න ඕන පින්වත්නි මේ සසර සෑසරන කෙනෙක් තමන්ගේ කරගත්ත කුසල කර්ම අනුව තමයි තමන්ට සුදුසු මව් කෙනෙක් කුසක් තෝරගන්නේ. ඒක අම්මා තාත්තා කරන දෙයක් නෙවෙයි අපිම තමයි තෝරගන්නේ. අපිම තෝරගෙන ඒ අම්මගේ කිරි ලේ ටික අපි උරාගෙන බොනවා. කිරි ටික අපි උරාගෙන බොනවා. ඒ අම්මා සෑහෙන අපේ ජීවිතේ ගොඩ ගන්න උනන්දු වෙනවා. බැරිම කාලේ නේද අපේට සෙනෙහස ආදරය රැකවරණය පිළිසරණ ඕනම කාලේ තමයි දරුවනේ අපට අම්මගේ තාත්තගේ සරණ ලැබෙන්නේ. ඒක කාටවත් අපට එහෙම දොස් කියන්න පුළුවන් කමක් නැත්තේ. මේ ජීවිතේ දුන්නේ කවුද කියලා කිව්වොත් අම්මයි තාත්තයි දෙන නේද? මේ අපේ ජීවිතේ දුන්නේ කවුද? අම්මයි තාත්තයි දෙන කවුරුවත් නේ දෙවියන් වහන්සේ කරපු එකක් නෙවෙයි නේද? මේ ජීවිතේ දුන්නේ අපට අම්මයි තාත්තයි දෙන්න. ඉතින් මේ ජීවිතේ මේ තත්ත්වයට පෝෂණය කළේ අම්මයි තාත්තයි දෙන්න. කයත් පෝෂණය කළා. ඒ වගේම අපේ අධ්‍යාත්මයක් පෝෂණය කළා. දහමෙන් පෙන්වන ආයන සංකල්පවලදී කියන එකක් තමයි දරුවෙක් හැම වෙලේම ප්‍රාර්ථනා කරන ආදරය කියන එක. ආයන්නේ පළවෙනි එක ආදරේ. ඒක දරුවෙක් හැම වෙලේම උමනා කරන දෙයක්. චූටි දරුවෝ වගේම එයාලා වැඩි හිටියෝ වුණත් ඒකලොත් අම්මා නම් අම්මම තමයි තාත්තා නම් තාත්තම තමයි හැම වෙලේම අම්මගේ ආදරය අපේක්ෂා කරනවා. මොන දුර බැහැරදලාවත් ගෙදරට එනකොට අම්මා දැක්කම දරුවන්ගේ පුපුර නිවිල යනවා. තාත්තා දැක්කම දරුවන්ගේ පපුව නිවිල යනවා. කොච්චර තත්ත්වකින් හිටියත් දරුවෝම තමයි ගෙදරට එනකොට දැන් මේ දරුවන්ට මෙහෙට එනකොට තමන්ගේ තාත්තා දකිනකොට ලොකු සතුටක් ඇති වෙනවා. ඉතින් දැන් ඒකට ආදරය හැම වෙලේම අපි බලාපොරොත්තු වෙනවා. ඒකට හැබැයි ආරක්ෂාව අපි ඉල්ලන්නේ නේද? ආරක්ෂාව අපි කවුරුත් ඉල්ලන්නේ නැහැ. ඒ ආරක්ෂාව අපි දෙන්න ඕනේ. හැම වෙලේම අම්මා තාත්තා දරුවට ආරක්ෂාව දෙන්න ඕනේ. ඒක දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකනේ වාහනයක් ගව ගිහලා ටයර් එකේ ඉන්නේ කියලා නේද? ලිඳ දිහාන් එයා පනින්න යන්නේ. ඒ නිසා ආරක්ෂාව කියන එක සිහිනුවර තියෙන අම්මලා තාත්තා දෙන්න ඕනේ. අසුරු කළ යුත්තේ කවුද? නොකළ යුත්තා කවුද? මේ යන්නේ කොහෙද? යාගේ යාළුවෝ කවුද? කොමන තැනකටද මේ ගියේ? ඒව සොයා බැලීමේ වගකීම දෙමාපියන්ට තියෙනවා. තමන්ගේ දරුවෝ තමන්ට අන්දනවා නම් දෙමාපියෝ හරියයි කියලා බලන් ඉන්නත් එපා. තමන් අන්දන බව පේනවා නම් දරුවා තේරුම් ගත්තා නම් ඒක දරුවට කියන්න ඕන. පොතේ ඔයා මම ගණන් ගන්න බවත් ඇත්ත. මගේ යුතුයකම් ටික මම මේ කරන්න මෝඩය හැටියට මේවා වෙනස් කරගන්න ඕන. ඒතකොට දරුවා හැම වෙලේම තේරුම් අරගෙන ඒ දරුවට අවශ්‍ය කර රැකවරණය ආරක්ෂාව හැම වෙලේම දෙන්න ඕනේ. ඒක අපේ යුතුයකම. ඒක දරුවෝ බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. ආරක්ෂාව. අනික ආහාර කියන දේවල්නේ. දැන් මේ අම්මලා දරුවෝ කෑම බලාපොරොත්තු වෙන්නේ මේ අම්මලා කෑම ටික හදාගත්තන් පස්සෙන් පන්නේ කෑම දෙන්නේ නේද? මේ දරුවන්ට කෑම ටික හදාගෙන මේ අම්මලා පස්සෙන් පන්න තමයි ආහාර ටික දෙන්නේ. හැබැයි ඒ දරුවෙක් අපේක්ෂා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අම්මලා ඒ ආහාර ටික දෙනවා. හැබැයි දෙන ආහාර පිළිබඳව අම්මලාට වගකීමක් තියෙනවා. අපේ ජාතිය දැන් ගොඩාක් ලෙඩ වෙනවා. අපේ ජාතිය චූටි කාලෙම අර ලොකු වැඩිහිටියෝ ඉතින් අසනීප දැන් දරුවන්ට හැදිලා. ඒකට එක හේතුවක් තමයි අපේ කාර්ය බහුලතාවය අපි දෙන ආහාර ටික එදා වගේ සැලකිල්ලක් දක්වන්නේ නැතිකම. ඒ නිසා ඒ ගැන ඒ දෙන ආහාර පිළිබඳව අපි කාටත් වගකීමක් තියෙනවා සොයා බලලා ඒ දරුවන්ගේ නිරෝගීකමට හේතු වෙන ආහාර ටික දෙන එකත් අපි කාගේ යුතුයකමක් තියෙනවා. එතකොට අපි කිව්ව ආදරය ඊළඟට ආරක්ෂාව ඒ වගේම මේ ආහාර අනිත් එක තමයි අධ්‍යාත්මය කියන එක. ආධ්‍යාත්මය කියන එක. ඒක හරි වටින දෙයක්. දරුවන්ගේ ආධ්‍යාත්මය තේරුම් ගන්න ඕන. ඒ ආධ්‍යාත්මයේ ගුණධර්ම දිනු කරන්නත් ඕන. හැම වෙලේම පවුපින් තේරුම් කළ දෙන්න පින පැත්ත කුසලතාව දිනු කරන්න ඕන. ඒක දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කිව්වේ සතෙක් ඇව්වම එහෙමයි. කුරුල්ලෙක් දැක්කම ගල්කැටයක් වීසි කරනවා. හැම වෙලේම දරුවට පරිසරය තේරුම් කළ දෙමින් යහපත් ආකල්ප සම්පatti හදාන්න පින්වත්නි ආධ්‍යාත්මය දියුණු කිරීම සඳහා දෙමාපිය පූර්වාදර්ශීව ඒ වෙනුවට හිතාමතා කටයුතු කරන්න ඕන. මෙන්න මේ විදිහට කටයුතු කළොත් මම හිතන්නේ මේ සමාජය අපිට දකින්න ලැබෙන මේ ඛේද වාචක අපට ඇත්තටම අහන්න දකින්න ලැබෙන එකක් නෑ. නිසා මේ ගැන අපේ මේ ගම්වල ඉන්න මේ තාසොඳුරු ගම්වල ගහ කොළ අතර සතාසිව්පාව අතර තාමත් මේ තමන්ගේ මිත්‍රත්වය ඥාතිකම් හිතවත්කම් මැද මේ ගම්මානවල ඉන්න අම්මලා තාත්තලා මේකට සැලකිලිමත් වෙන්න ඕන.
සෑහෙන මේ වෙනකොට අපි ජාතියක් වශයෙන් අපි ලෙඩ වෙලා තියෙනවා, පිරිහිලා තියෙනවා, අපේ වැඩ ගත්තන් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අද අපි හැම පැත්තකින් බැලුවහම පස්සේ අධ්‍යාත්මිකවත් පිළිලා තියෙනවා, කායිකවත් පිළිලා තියෙනවා. එතකොට අපේ ජාතියක් වශයෙන් අපි හැම පැත්තකින්ම පිරිහිලා ගිහිල්ලා තියෙනවා. මෙන්න මේවා පිළිබඳව අවධානයෙන් අපි කටයුතු කරන්න ඕනේ. අද මම මාතෘකාව වශයෙන් තබාගත් ගාථා පාඨය තමන් ඉදිරිපත් කරනවා. ජෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්ම මුත්තමං. මේක තමයි මගේ මේ අද දෙසුමේ මාතෘකාව. ඉතින් මෙහි නිදාන කතාවක් ඉතාම කෙටියෙන් පවසලා තේරුම් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දේශනාව තිලෝගුරු අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ ඉන්න කාලේ බහුපුත්ත මාතා කියලා අම්ම කෙනෙක් වෙනුවෙන් තමයි මේ දෙසුම සිද්ධ කළේ. මේ අම්මා තාම සාර්ථක පෞල් ජීවිත ගත කරපු කෙනෙක්. ඒ මහත්මයාත් එක්ක බොහොම සාර්ථකව පෞල් ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒ නිසා එතුමට පුතාලා 7 දෙනෙක් ලැබුණා. ඒ ආදරණීය අම්මට පුතාලා 7යි. දෝලා 7යි. දරුවෝ 14යි. දැන් මේ ඉන්න අම්මලාට පොඩි හිනාවකුත් දරුවෝ 14ක් කිව්වහම නමුත් මතක තියාගන්න ඒ කාලේ මේ ගම්වල හොයලා බලන්න දරුවෝ 14 නෙවෙයි 15 16 අපේ ගම්වල ඒ කාලේ හිටියා. ඒ ඉන්න දරුවෝ මුණපුරු මෙනිපුරු එකතු වුණාම බස් විශාල පිරිසක් එතන. ඉතින් මේ කියන බුද්ධ කාලේ 1500 ගානක් එහා පැත්තේ ඉතිහාසයේදී මේ බහුපුත්ත මාතා කියන්නේ ඒකයි. බොහෝම පුතාලා හිටියා, දූලා හිටියා, දරුවෝ 14යි. දැන් ඉතින් මේ බොහොම සාර්ථකව මේ ජීවිතේ ගත කරද්දී ඒ පිය පාස්වේ මව් පාස්වේ මේගොල්ලෝ කලකම්මල් නැහැ, උත්හාණයෙන් වැඩ කළා, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැඩ කළා. විශාල කුඹුරු පිටි තිබුණා, ඉඩකඩම් තිබුණා, ව්‍යාපාර ආදී තිබුණා. ඒ කාලේ හැටියට ගව සම්පත තිබුණා. නොයෙක් විදියට භවභෝග සම්පත් තිබුණා. ඉතින් පින්වත් මෙහෙම කල් ගෙවනකොට මේ දරුවෝ යම් මට්ටමකට එනකොට තමන්ගේ පියා පදෝසපත් වුණා. දැන් බලන්න මේ අම්මා බුදුම විද්ධාරිය සම්පන්නව හරිම ආදර්ශමත් අම්ම කෙනෙක් හැටියට පියාගේ බරත් අම්මයි කරට ගත්තා. දරුවෝ 14ක් ඉන්නවා. ඉතින් මෙයාම හරිම ආදර්ශමත්. ඒ සියලු කටයුතු කිසිම අඩුවක් නැතුව සිද්ධ කළා. අවශ්‍ය මඟ පෙන්වීම අවවාදයේ අනුශාසනාව දුන්නා. දරුවෝ එහෙම අපරාධකාරී කරන කටයුතු කළෙත් නැහැ. ඒ සියලුම දේවල් කළ යුතුයකම් කළා, ගෙවල් දොරවල් හදලා, ඉඩකඩම් පවරලා ඒ සියලුම දේවල් මේ අම්මා සිද්ධ කළා. එහෙම සිද්ධ කළා මේ එතුමිය ටික ටික සඳ ඒව නිදහස් වුණා. අවසානයේ දරුවනුත් එහෙම අයින් වුණාට පස්සේ අම්මා පැත්තක ඉඳන් කල්පනා කරන මගේ ස්වාමියාත් නැති වුණා. මගේ ස්වාමියා මේ දෙන වෙලාවේ හැම වෙලේම කල්පනා කළේ ඔයා තනි වෙයි. මේ දරුවන්ගේ අනාගතේ මොකද වෙන්නේ? ඉතින් ඊළඟට මේවා පරිහරණය කරන මම මේ දේමක් මේවා ඒ ආරක්ෂා කරන දරුවන්ටත් තාම බෑ. මේ වචන කියතම නැතුනේ. හැබැයි යා ධෛර්යය සම්පන්නව මේ බහුපුත්‍රක අම්මා අර සියල්ල සොයා බලාගෙන දරුවන්ටත් ඒ කරන යුතුයකම් දෙක කරලා ආවා විවාහ කරලා දීලා සියල්ල අවසන් කරනවා. අවසන් කළේ එතුමිය කල්පනා කරන මහත්යගේ බලාපොරොත්තු ඉෂ්ට කළා. දරුවන්ගේ බලාපොරොත්තු මම ඉෂ්ට කළා. දැන් ඒක හරි සාර්ථකව තමන්ගේ ජීවිතය ගත කරනවා. දැන් මම වයසට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා දැන් මට හරි නිදහසක් නේ මේක. දැන් හරි සැහැල්ලුවක් නේ මට මේ දැනෙන්නේ. දැන් මට සැහැල්ලුයි. ඉතින් මේ අම්මා ටිකක් අර දහම පැත්තට නැඹුරු වුණා. බණ පොත් කියවන්න ගත්තා. ඊළ බණ අහන්න ගත්තා. ඊළඟට බුදුහාමුදුරුවෝ කරා යන්න ගත්තා. එතකොට මෙහෙණ කාරාම වලට යන්න ගත්තා. ඉතාම ලස්සනට මේ අම්ම තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න අධ්‍යාත්මයේ පැත්තත් එතුමිය දිනු කර ගන්න ගත්තා. දරුවන්ට අවශ්‍ය මඟ පෙන්වි උදව් උපකාරات එතුමිය සිද්ධ කළා. මෙහෙම ටික කාලයක් ගත වෙනකොට මේ අම්මා මේ ඉතින් කාලය යනවා වයසත් ගත වෙනවා. මේ අම්මට හිතුණා මම මහාන වෙන්නත් ඕනේ කියලා. ඉතින් මේ මෙහෙණියක් ළඟට කතා කරාම හරිම සතුටුයි. ඉතින් ගොඩාක් ධෛර්ය සම්පන්න අම්ම කෙනෙක්. ඇය ඉතින් සිවුර දාගෙන ඒ වාසනාවත් ලබා ගත්තා. එහෙම ඉඳලා අවසානයේ මෙතුමිය කල්පනා කරන එතුමිය මාර්ගඵල එතුමිය දන්නට උනාට එයා අනාගාමී මට්ටමට ඇවිල්ලා තිබුණේ වෙනකොට.
ඊටාම ධර්මදරයෙක් වුණා. ඒ අවස් බණ භාවනා කළා. දිවාරය නොබලා මේකේ බණ පොතේ තියෙන කතාවේ ලී කෑලි අරගෙන සක්මන් භාවනාව කරනවලු. ගස් අල්ල අල්ල තුරුසෙවන්න සක්මන් භාවනාව කරනවලු. ඉතින් මම මැරෙන්න කලින් මම මේ සසරෙන් එතර වෙන්න ඕන කියලා. මෙහෙම ධෛර්යය ගනින්ද තමයි අපි දවසක් අපේ තෙලගුරු අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ දිහා කරුණාව දැල හෙළනකොට මේ බහුබුත්තක මාතාව පෙනී ගියා. බලන්න මේ අම්මා බුදු ඇසෙන් ලක් වුණා. එහෙම ලක් වෙලා පින්වත්නි මේ උන්වහන්සේට එතෙන්ට වඩින්න වෙලාවක් නැහැ. ඒ උන්වහන්සේ දැක්කා මෙයාගේ ආවුසක් පිරිහිලා තියෙන්නේ. හැබැයි ධෛර්යය ගන්න මේක උදව් වෙන්න ඕන කියලා තමන් මේ ඒ ආලෝකයක් බුද්ධාලෝකයක් සම්බුද්ධාලෝකයක් එතෙන්ට බුදු සිරුර ජීවමාන බුදුහාර විදිහට තේන්න සලස්සලා උන්වහන්සේ එතුමියගේ උත්සාහය තවත් වැඩි දියුණු වෙන්න කටයුතු කළා. ඉතින් අනේ බුදුහාරොත් මම දැක්කනේ මගේ උත්සාහය දැක්කනේ බුදුහාමුදුරු මම තව වීරය ගන්නවා මගේ බර විශ්ත කර ගන්නවා කියලා මෙයාම දැඩි වීරියකින් කටයුතු කරමින් ඉන්නකොට තමයි අර බුද්ධ කාය පේන්න සලස්සලා මෙන්න මේ ගාථාව ඉදිරිපත් කළා. මොකද්ද ගාථාව? යෝචේ වස්ස සතං ජීවේ අපස්සන් ධම්ම මුත්තමං. දැන් මේ අම්ම එතකොට බොහෝ කාලයක් තමන්ගේ දරුවොත් එක්ක ජීවිතය ගත කළා. අම්ම කෙනෙකුට කාලය නැහැ බණ ටිකක් අහන්න නේද? බණ ටිකක් අහන්න වෙලාවක් නැහැ, පන්සලට යන වෙලාවක් නැහැ, බණ භාවනාවක් කරන්න වෙලාවක් නැහැ. දරුවොත් එක්කමනේ ඉන්නේ. ඒ කාලයත් එක්ක උන්වහන්සේ සඳහන් කළා. තමන්ගේ ජීවිතේ යෝචේ වස්ස සතං ජීවේ. දැන් තමන්ගේ ජීවිතේ අවුරුදු 100ක් ගෙවිලා ගිහින් තියෙනවා දැන්. යෝචේ වස්ස සතං ජීවේ. ජීවිතේ වසර 100ක් ගත වෙලා තියෙනවා. හැබැයි අපස්සං ධම්ම මුත්තමං. ඒ කියන්නේ ධර්මය දිහා බලන්න බැරි වුණා. අපස්සං කියන්නේ බලන්න බැරි වුණා. අහන්න බැරි වුණා. ලං වෙන්න බැරි වුණා. උතුම් වූ ධර්මයට ලං වෙන්න බැරි වුණා. අන්න අවුරුදු 100ක් ජීවත් වුණා. හැබැයි උතුම් වූ ධර්මයට අපස්සං ධම්ම මුත්තමං ධර්මයේ දෙස බලන්න, ධර්මයට ලං වෙන්න, ධර්මයේ වඩන්න අවස්ථාව නැති වුණා. ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. දැන් මේ බලන්න උන්වහන්සේ කියන එක දවස වුණා. දැන් අද උන්වහන්සේ මුණ ගැහිච්ච වෙලාවනේ මේ එක දවසේ වුණා උන්වහන්සේ මතක් කරනවා ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. මේ උතුම් ධර්මය යංගිති කෙනෙක් වීරියෙන් වඩනවා නම් එක දවසක් ඒක උතුම් දෙයක් හැටියටයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ දේශනාව අහලා අවසන් වෙනකොටම මේ බහුපුත්තික කියන මේ මෙහෙණිය මහරහත් තිරුපිලිසිවියාපත් රහස් භාවයට පත් වුණා. බහුපුත්තික මහරහත් මෙහෙණිය කියලා කතාව වුණාම ඔබට කියවන්න පුළුවන්. මම කියන්නේ මාතෘත්වයේ කොච්චර මේ සසර බැඳි සසරේ දුක් ස්වභාවයට යන්නත් සිහිය නොනැතුනොත් පුළුවන්. ඒ කියන්නේ මාතෘත්වයේ පීතෘත්වයේ කියන එක දරුවොත් එක්කම ඇලී ගැලී දරුවොත් එක්කම ගැටියට මිට අර තියෙන බ්‍රහ්ම විහරණත් නැති කරගෙන Tamanට දුගතියට යන්න මඟ හදා ගන්නත් පුළුවන්. හැබැයි සිහිනුවණින් කටයුතු කළොත් ඒ තමන්ගේ ජීවිතේ බොහෝ කාලයක් ගොඩනැගූ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා දැන් සමහර අම්මලාට නිින්ද යන්නේ නේද? එතන විට අමනුෂ්‍ය දේවලුත් පේනවලු. දැන් මෛත්‍රී ගුණය ජීවිතේ දියුණු කරගත්තොත් සුඛං සුපති සුඛං පටිභුජ්ජති නපාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති. කිසි කෙනෙකුට දොවේ නොවන මහා මෛත්‍රී ගුණයක් මමගේ හිතේ ක්‍රියාත්මක වෙනකොට පුදුම බලයක් ඒක පින්වත්නි. දැන් එතකොට අම්ම කෙනෙකුට එහෙමනම් ඔබ හිතලා බලන්න හොඳට සුවසේ නිින්දක් යන්න. එතකොට අමනුෂ්‍යයන් ප්‍රිය කරන්න, දෙවියන් ප්‍රිය කරන්න නේද? එතකොට මොකවන්නෝ විපසිතාම පැහැබර ලස්සන ජීවිතයක් ගත කරන්න, නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න කොච්චර මේ මෛත්‍රී ගුණය දිනු කර ගන්න පුළුවන්ද? මේ බහුපුත්තිකා රහත් මෙහෙණින් වහන්සේ බලන්න තමන්ගේ මාතෘත්වයේ ගුණ ටික ඉහළටම දියුණු කරගත්තා. අවසාන කාලේ උපේක්ෂාවෙන් යුක්තව එතුමිය ධර්මයට සමීප වෙලා හොඳට පින්දහම් කරගෙන එතුමිය සසර දුකෙන් එතර වෙන්න තරම් භාග්‍යවන්ත වුණා. නිසා මාතෘත්වය හරිය උතුම් දෙයක්.
තීත්‍රෝත්තේ හරි උතුම් දෙයක්. ඉතින් පින්වත් ඒ සඳහා අපි හැම ධර්මයට ලං වෙන්න ඕනේ. දැන් ඔයත් මේ සියලුම දේවල් කළේ. දැන් මේ හැම කෙනෙක්ම මේ දිවසට පැමිණිච්ච හැම කෙනෙක්ම දැන් පැයකටත් වඩා වැඩි වෙලාවක් බණ හැම කෙනෙක්ම සංසුන්ව බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බණ ටික ඇහුවා. එතකොට බණ පොතේ සඳහන් කරලා මොකක්ද මේ ශාසනය කියලා කියන්නේ? දැන් ඒකත් අපි විනාඩි 5කින් 6කින් අවසන් කරමු මේ දෙසුම. ශාසනය කියලා කියන්නේ බුද්ධාන ශාසනං කියලා කියන්නේ බුද්ධාන ශාසනං. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තමයි අපි ශාසනයේ පළවෙනි කොටස කියන්නේ. පරියාප්තය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මය තමයි භික්ෂුව, භික්ෂුණිය, උපාසක, උපාසිකා. මේ සිව්වන පිරිස මත තියුවා කියන්නේ ඒකයි. දැන් මීට දැන් 29 වෙනිදා පසුගිය 29 වෙනිදා අපි සිහිපත් කළා මේ පොසොන් දිනය නේද? පොසොන් පුරපසෝසක් පොය දවසේ. අපේ තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය එදා මිහිඳු මහරහතන් වහන්සේ මිස්සක පවුවට ඇවිදilla දෙවෙනි පැවැත්ම දේශනා කළා. ඊළඟට බණ්ඩලෝපාසක සසුන්ගත කළා භික්ෂුවක් හැදෙන විදිය පෙන්නලා දුන්නා. සුමන සාමණේරයන් වහන්සේ උපසම්පදා කළා. එතකොට මේ ශාසන භික්ෂුවක් ගොඩනගෙන විදිය පෙන්වන්න කියලා දුන්නා. චුල්ලාති පදෝප සූත්‍රයෙන් කෙරුවන් හඳුන්ලා දුන්නා. එතනින් ඉඳලා විමානවත්තු പ്രേතවත්තු වලින් මෙන්න පව් කළොත් මේකයි වෙන්නේ, පින් කළොත් මේකයි සුගතිය දුගතිය විමානවත්තු പ്രേතවත්තු වලින් දේශනා කළා. දැන් බලන්න පින්වත්නි, එතෙන් සිට අපේ රටේ මේ හෙළ බිමේ අපේ රාජ්‍යරෝ ප්‍රධාන කරගත්ත සදහැවතුන් පුදුම ගෞරවයෙන් බණ ඇහුවනේ. පුදුම ගෞරවයෙන් තමයි බණ ඇහුවේ. ඒ ආපු ජන ගඟ රජ්ජුරුවන්ට පාලනය කරගෙන බැරි වුණා. එවෙලේ හස්තීන් ඉන්න මහා ශාලාවල් පවා ගත්තා අනුරාධපුරේ. ඉතින් මේ බණ අහපු පිරිස තමයි ප්‍රතිපත්තිගරුක වුණේ. අන්න පළවෙනි දේ තමයි පරියාප්ත ශාසනයේ බණ ටික ප්‍රතිපත්තිගරුක වුණා. බණ අහන කෙනා ධර්මයේ තුලින් එයා තේරුම් ගත්තා තමන්ගේ හිතේ නරක නපුරු කුරිරු අදම අයහපත් පවිතු සිතුවිලින් ඈත් කරගන්න. සබ්බ පාපස්ස කරන පවිකලක ගත්තා. කුසල සුපසම්පදා හැම වෙලේම කුසලතා දිනුන කටයුතු කළා. ඒතොරේ ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? පවින් වැළඳිලා කුසල් වැඩුවා. දානමයන් පුඤ්ඤං, සීලමයන් පුඤ්ඤං, භාවනාමයන් පුඤ්ඤං. ආන්න ඒ ප්‍රතිපත්තියේ ගමන් කළා. සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාතව උතුම් නිවනට අධිගමනයට පත් වුණා. එතකොට ප්‍රතිපත්ති ශාසනය දියුණු වුණා ධම තුලින්, ප්‍රතිවේද ශාසනය දියුණු වුණා. ඒ නිසා අනුරාධපුරේ අපි කියන්නේ බුද්ධ ශාසනය දියුණු වෙයි කියලා කියනවා. දීපිකක්වත් වේල ගන්න බැරි තරම් අධිගමනාභී උත්තමයෝ එරුදියෙන් එහි මේ ගමන් කළා කියලා. ඔබ තේරුම් ගන්නද බුද්ධ ශාසනය කියන්නේ උන්වහන්සේගේ අනුශාසනාව. ඒ අනුශාසනාව අපි අහන්න ඕන. ඒ අනුශාසනාව නිවැරදි වෙන්න ඕන. කුසලතා දිනු කර ගන්න ඕන. ඊළඟ ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕන. ඒ ප්‍රතිපත්ති දිනු කරගත්තාම තමයි අධිගම තත්වයට සෝවාන් ආදී මාර්ගඵලපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ පුරාතනයේ සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ වැඩිපුර කාලයක් ඒකට යාන්තු වෙන සිද්ධ වුණා. මහා සමාජයෙන් පොඩි කෙනෙක් සසුන්ගත කළා. එයාට ඒව හොඳට ධර්ම විනය දෙක ඉගැන්නුවා. සමහර ස්වාමීන් වහන්සේලා ඒ කාලේ තමන් දන්න ධර්මය තල්පත් වල ලියලා තිබුණා. අපේ රටේ ගෞරවය, තේරවාදී භික්ෂුන් වහන්සේගේ ගෞරවය තමයි ලෝකෙ ගරු කරන්නේ. උන්වහන්සේලා මේ විවිධ බැමිණිත්‍යා වගේ සාගතවලදී මේ ධර්මය රැක ගන්න උන්වහන්සේලා ආලෝක විහාරේ මාතලේ අලු විහාරේ ධර්මය බලන්න උන්වහන්සේලා ගන්තාරූඪ කළා. දැන් ඔය තුන් පිරිතගේ කියන්නේ ඒකයි. උන්වහන්සේලා මේ ධර්මය ආරක්ෂා කැපවීම කළා. අපේ ශ්‍රාවක පිරිස් දැන් බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන ඔයත්තන්ට ඒ බණ ටික අහපු නිසා, ශ්‍රවණය කරපු නිසා ඒ සඳහා සුදුසු ගණ ස්වාමීන් වහන්සේ තමන් ගමේ නතර කරගත්තා. හොඳ ඒ නතර පුංචි ආරාමයක් හදාගත්තා. දානවත් දන්ශාලාවක් හදාගත්තා. සංඝාවාසයක් හදාගත්තා. බණ අහන්න යෝධ ශාලාවක් හදාගත්තා. මේ කාලේ පන්සලේ කියන්නේ උකට නේද? ඒ ධර්මදර භික්ෂුන් වහන්සේලා මම පන්සලේ තියා ගම මැද තියාගත්තා. උන්වහන්සේ වැඩ ඉන්න කුටියක් හැදුවා. වරන්දන දානශාලාවක් හැදුවා. පහසු ගාණ්ඩක හැදුවා. විශාල ශාලාවක් හැදුවා. කුමක් සඳහාද? මේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා. අපේ හිත නිවා ගන්න අපේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ බුදු වෙද්දී පිට දුන්න ජයශ්‍රී මහා බෝධි අංකුරයක් වඩම්ම ගත්තා.
රම්බට වාගහලා මුදුනින්ම තියාගත්තා. උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ චෛත්‍ය රාජයන් වහන්සේ හදාගත්තා. උන්වහන්සේගේ ප්‍රතිමා වහන්සේ වඩමවා වඩා හිඳුව ලස්සන විහාරයක් ඇදුවා. එතකොට අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මතක් කළ ආනන්ද හාමුදුරන්ට ඒ වඳින්න පුදන්න එන අය උන්වහන්සේ නැති වෙලාවේ වඳින්න පුදන්නේ නැයට වැඳ පුදා ගන්න තමයි ආනන්ද බෝධිය රෝපණය කරන්න කිව්වේ. සරත් නුවර ආනන්ද බෝධිය රෝපණය කරන්නයි කිව්වා. ඒ ආනන්ද බෝධිය වැඳ බුදුහාර වෙලේ බුදුහාරගේ වචනේ අද සමහර අය කියන අපිට පේනවා බෝධිය වැදලා වැඩක් තියෙනවද? ප්‍රතිමා වැදලා වැඩක් තියෙනවද? නේ චෛත්‍ය වැදලා වැඩක් තියෙනවද? ඔබ මතක තියාගන්න බෝධිය ළඟට අපි ගිහිල්ලා මේ පවසන අපේ හිත නිවා ගන්න තත්ත්වේ නැති වුණොත් ජය ශ්‍රී මහා බෝධියක් ළඟට මේ අම්මලා ගිහිල්ලා තමන්ගේ දරුවෝ ගැන, තමන්ගේ ස්වාමියා ගැන, තමන්ගේ නෝනා ගැන, තමන්ගේ පවුලේ අය ගැන දුක් ගැනවිලි කියා කොච්චර බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා කරුණු කියනවද? විහාර වහන්සේ ප්‍රතිමා ළඟට ගිහිල්ලා කොච්චර කරුණු අපේ දුක කියනවද නේද? චෛත්‍ය ළඟට අපේ දුක කියනවද? ඔය බෝධිය විහාරේ චෛත්‍ය නැතුණා නම් දවසට 40ක් 50ක් අපේ හાર્ට් එක පුපුරලා මැරෙනවා. ඒ තරම් බරපතලයි. ඒ නිසා මේවා නිකන් නෙවෙයි මහරහතන් වහන්සේලා උපදේශ පරිදි මිහිඳු සංස්කෘතිය ගොඩනැගුවේ. මේක ඔබ තේරුම් ගන්න ඕන කාරණේ පින්වත්නි. ඒ නිසා මේ බණ ටික ඉගෙන ගන්න කෙනෙක් ශ්‍රාවකෙක් මෙන්න මෙහෙම ඉගෙන ගන්නේ කොහමද? සෝතාන සූත්‍රයේ කියනවා ඒ ධර්ම ගෞරවයෙන් ඔබ බණ අහන ශ්‍රාවකෙක් නම් මෙන්න මේ බණ අහන්නේ කොහමද? සෝතානුදතා හොඳට කන් දෙක යොමාගෙන බණ අහන්න. කිසිම වෙලාවක බණ අහන්න ආවට පස්සේ අමතර කතාවකින් වළකින්න ඕනේ. අනිත් අයට ඒ ශ්‍රවණයට බාධා කරන්න හොඳ නැහැ. හොඳට කන් දෙක යොමා ගන්න ඕන. එතන සිහිය පිහිටුවා ගන්න. සෝතානුදතා කියන්නේ දේශන ඇහෙන බණ හොඳට ධාරණය කරන්න ඕන. හොඳට ධාරණය කරන්න ඕන. දැන් මේ අපි මෙහෙම හිතමු. අසේවනාච බාලානම් පණ්ඩිතානම් සේවනා පූජාත පූජනීයාන ඒතම් මංගලමොත් ධර්මපරියායක්. එයා අහන් ඉන්නවා මොකද්ද? අසේවනාච බාලානම් පණ්ඩිතානම් සේවනා. તો බාලෝ අසුරු කරන්න එපා. පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න. පූජාත පිදී උත්තම් පුදා මේක තමයි මම ඇහුවේ. ඊට පස්සේ කියනවා වචනානුපෙක්ඛියා. එයා එක කටපාඩම් කරගන්න ඕන. වචනයෙන් කියන්න ඕන. ඇහුවදේ හිතේ දනාගෙන නිරන්තරයෙන්ම වචනයෙන් කියවන්න මේ ශ්‍රාවකේ නියම බණහන විදිය මම මේ කිව්වේ. Taman අහලා ධාරණය කරගත්තට පස්සේ පොත හොයාගෙන මොකද කරන්න ඕන? ඒක හොඳට පින්වත්නි කටපාඩම් කරගෙන පාඩමින් කියන්න ඕන. වචසානුපෙක්ඛියා කියන්නේ ඒකයි. ඒ වගේම ඒ Taman ඒ කටපාඩමින් කියන දේ මනසානුපෙක්ඛියා හොඳට මනසින් අර්ථ විග්‍රහ කරන්න. මොකද්ද මේ කියන්නේ? මේ මොකද්ද කියන්නේ? කවුද සේවනය නොකළ යුතු බාලයා කියන්නේ කාටද? වයසින් වැඩි කෙනෙකුද? ඊළඟට ඒක දුබලයේද? පුංචි ළමයේද? ඒතර ඇයි මේ? ඒතර පස්පවෙන් දසකුයි බැලකේ පස්පව දැනගන්න දසකුයි දැනගන්න. ඒක වචනයෙන් ඊට පස්සේ බාලයා කියන්නේ කවුද? පඬිතයා කියන්නේ කවුද? පිදී යුත්තා කියන්නේ කවුද කියලා අන්න වචනය අපි කියමින් ඒවා හොඳට අර්ථ ගන්නවා ගන්න ඕන. ඊළඟ තුන්වෙනි එක තමයි පින්වත්නි දිට්ඨියා සුප්පටි විද්‍යා කියලා කියන්නේ. එයා දැනගන්නෝ මේ මං ඇහුවේ ලෞතර බුදුරජාණන් වහන්සේ මෙලොවත් දියුණු කරගන්න පුළුවන් පරලොවත් දියුණු කරගත හැකි මංගල කාරණා කියලා ඒ ධර්මපරියාය තේරුම් ගන්න ඕන. ඔන්නෝක තමයි සෝතාන සූත්‍රය කියන්නේ. බණ ශ්‍රවණය කරන ශ්‍රාවකේ අධිකම ලාභී වෙන්න තමන් කල්පනා කරනවා නම් මේ ධර්ම ගෞරවයක් තියෙනවා නම් හොඳට සෝතාන කන් දෙක යොමාගෙන බණ අහලා ඒව දරාගෙන ඒ වචනයෙන් පවසමින් ඊළඟට මොකද්ද කරන්න ඕන? ඒක වචනේ අර්ථ ගන්නවාගෙන ඒ ධර්මපරියාය තේරුම් ගන්න ඕන. මේ කර්මය ගැන ඉගෙනීමක්ද? මේ දේශන්නේ පටිච්චසමුප්පාදය ගැනද? මේක පුනර්භවය ගැනද? මේක ත්‍රිශික්ෂා ගැනද? ත්‍රිලක්ෂණය ගැනද? ඒක ආර්ය අෂ්ටාංග මාර්ග චතුරාර්ය සත්‍යයේද? ඒක තේරුම් ගන්න ඕන. අන්න එහෙම බණ අහුවොත් තමයි පින්වත්නි ධර්මයේ තුලින් අපි දිනුවටපත් වෙන්න පුළුවන්කම. ප්‍රතිපත්ති දිනු කරගන්නේ කුසලතා දිනු කරගෙන අධිගමලාභියෙක් වෙන්න හැකියාව ලැබෙන්නේ බණ අහන ශ්‍රාවකයාගෙන් බණ අහන්නට ඕන. මම හිතනවා මීට වඩා මේ දේශම දීර්ඝ කරන්න අවශ්‍ය නැහැ කියලායි මම කල්පනා කරන්නේ. ප්‍රමාණවත් කියලා හිතනවා. මම ඊටම ඉක්මනින් ටිකක් කරුණු ටිකක් පැවසුවා. ඉතින් අපි මුලින්ම සඳහන් කළා පියෙක්ගේ ගුණ, මවෙක්ගේ ගුණ. දැන් ඔබට මතකයි
අපේ සුද්ධෝදන මහරජුරු නේද? සුද්ධෝදන මහරජතුමා ඊටාම ආදර්ශමත් එක්නේ. ඊටාම ආදර්ශමත් සංසාරේ හිරු පාරමී උත්තම ගුණ ඇති පියෙක්. බලන්න ඒ පියා අසරණ වෙලා ඉන්නවා, ගිලන් වෙලා ඉන්නවා ස්වාමීනි. පියා අසනීප තත්ත්වයෙන් ඉන්න කිව්වගම බුදුහාම මොකද කළේ? උන්වහන්සේ ආදර්ශමත් පියෙක් කැටියට පියෙක් ගුණ කියන්න කොච්චර උන්වහන්සේ මව් ගුණ පිය ගුණ සඳහන් කරන්න මොනතරම් සුදුස්සෙද්ද බුදුහාම කියනවා මම කියන්නේ. උන්වහන්සේ ඒ මොහොතේ ඒ තොරතුරු අරන් ආපු අය දමලා සරියුත් හාමුදුරු මුගලන් ආනන්ද නන්ද කියන මේ රහතන් වහන්සේලාත් එක්ක බුදුහාමුදුරු ඉර්ධියෙන් තමයි එතෙන්ද වැඩි. නිග්‍රෝධාරාමයට ඇවිදilla රාජමැදුරට ඇවිදilla බණ පොතේ තියෙන බුදුහාමුදුරු හිසాతගගා බුදු ගුණ විශේෂාතගගා ඒ වෙලාවේ ධර්මය මෙනෙහි කෙරුවා කියනවා. එතකොට සරියුත් හාමුදුරු දකුණු පැත්තේ ඒ උදරයත් එක්ක දකුණු අත පිරිමදමින් උන්වහන්සේ ඒක ධර්මයේ මෙනෙහි කළා තියෙනවා. මහා මුගලන් මහරහතන් වහන්සේ වම් පැත්තේ උදරයත් එක්ක මේ ඒ පැත්ත අපිරිමදමින් උන්වහන්සේ සත්‍යක්‍රියා කළා තියෙනවා. ඊළඟට දකුණු පැත්තේ පය පිරිමදමින් ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවේ සත්‍යක්‍රියා කළා තියෙනවා. නන්ද හාමුදුරුවෝ අනිත් පැත්තේ ඒ විදියට වම් කකුල පිරිමදමින් සත්‍යක්‍රියා කළා තියෙනවා. මගේ බුදුවරු කටයුතු කරපු විදිය මේ තමන්ගේ පියා වෙනුවෙන් මව් වෙනුවෙන් ඊළඟට මේ සත්‍යක්‍රියාවේදී එතුමාගේ හිසේ අමාරුව ගතේ වේදනාවක්ම යටපත් වෙලා එතුමා දෑසරල බලනකොට තමන්ගේ බුදුහාමුදුරුවෝ තමන්ගේ බුදු පුතා ළඟ ඉඳන් මේ පිරිත් මේ ධර්ම මෙනෙහි කරනවා කියන සත්‍යක්‍රියා කරනවා. මේ පැත්තෙන් උන්වහන්සේගේ අග්ද සව් දෙනම නේද මේ ඉන්නේ කියලා මෙතුමා මේ ලෙඩ ඇඳේ ඉන්න තාත්තා කල්පනා කරනවා. ඉතින් තමන්ගේ නගණියගේ පුතා තමයි ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ. ඉතින් මෙතුමා මෙනෙහි කරනවා. නන්ද කියලා කියන්නේ තමන්ගේම මහා මායාවගේ නැගණියගේ පුතා තමන්ම හැදවරු පුතා නේද මේ මට සත්‍යක්‍රියා කරන්න කියලා. එහෙම තමන්ගේ හිත හොඳ තැනකට අරගෙන ඇවිදලා කලින් එතුමා සෝවාන් ඵලයටපත් වෙලා හිටියේ. උද්දම් භාගීය ඒ කෙලෙස් ධර්ම යටපත් කරගෙන මේ දෙසහගෙන හිටියා. ඒ මොහොතේ එතුමා මහරහත් භාවයට පත් වුණා. එතකොට තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේටත් අමා මහ නිවන් සම්පත්තිය සාධනය කරන්නට උන්වහන්සේ කටයුතු කළා පීතෘ ලෝකෙට උපහාරයක් හැටියට. ඉතින් මෙන්න මේවා හරිය වටිනවා. මහා මායා මහා ප්‍රජාපති ගෞතමයට මහා මායා දේවිය කටයුතු කරපෙළ දාන්න. ඒ ශාස්ත්‍රීය ගෞරවය තියාගෙන පාරමී පුරාගෙන ආපු උත්තරීතර ඒ මව්වරුන්ගේ නාමයක් සිහි කරගෙන ඒ ආදරණීය පියාණන් වහන්සේට ඔය දරුවන් මේ අය මේ වෙලාවේ මේ උතුම් පින්කම කළා. එතුමට පින් දෙන්නටයි කල්පනා කරලා බිරිඳක් හැටියට දරුවන් හැටියට සිය යුතුයකමයි මේ වෙලාවේ මිත්‍රසේන මහත්තයා වෙතින් ඉෂ්ට කළේ වෙනුවෙන් ඉෂ්ට කළේ. නිසා දැන් කල්පනා කරගන්න පන්සේ සමාදන් වෙලා තුරුණුවන් වන්දනා කරලා මල් පහන් සුණු ගිලම්පසාදී පූජා කරලා අපි විසින් රැස් කරගත්ත මේ අතෝදාද පුණ්‍ය සම්පා ධර්මයන් සීලම දෙවියන්ටත්පත් වේවා. දෙවියන්ගේ දිව සැප දියුණු වේවා. දෙවියන්ට තුන් අමා මහා නිර්වාණ සම්පත් පිණිසම මේ පින හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගෙන දැන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්ථාත බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
ittavataච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. දැන් අපි මේ අපේ උදාවතර ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව සහ හිත දානමය පුණ්‍ය ක්‍රියාව සිද්ධ කිරීමේදී ප්‍රධාන අරමුණ වුණේ මීට වසරකට පෙර පල්ලෝසපත් වුණ වයි මිත්‍රපාල ආදරණීය පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමයි. ඊළඟට මීට වසර 25කට පමණ පෙර රටදෑ වෙනුවෙන් දිවිපෙදූ වයි ෂෙල්ටන් පතිරාජ සිරිවිරත්න ආදරණීය මේ මෞතුමියගේ පුතාට මේ සහෝදර සහෝදරයන්ගේ සොහොරාට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට වසරකට පෙර මියගිය සවුන්හාමි මාතාවට පින් අනුමෝදන් කිරීමට අදහස් කරනවා. ඒ වගේ නමින් මිය පරලෝ ගිය සියලුම ඥාතීන් සිහිපත් කළා. ඒ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. වගේම මේ ධර්ම දේශනාවට සහභාගී වුණු මේ පින්වත් දුක් කුඩා හැමෝගෙම යමෙක් පරලෝසපත් වෙලා ඉන්නවා නම් ඒ සියලු අයටත් පින් අනුමෝදන් කිරීමට මේ අවස්ථාවේදී පින්නතුන් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ධර්ම දේශනාවක් පැවැත්වුවා. ඒ වගේම පින්නත් ඔබ හැමෝම ධර්ම පරිස්කාරාදී සූදානම් කළා. ඉතින් මේ සියලු පින්කම් අපි යාට අනුමෝදන් කර දෙමු. लग्न पात्र पुण्यम पुण्यम कारी तारी प्रेरणम आदि दंपति वारिया सत्याशील दयावा संयुक्त हितन नमः. හොඳයි කවුරුත් සාදු කියන්න. දැන් මේ අවස්ථාවේ ධර්ම පරිස්කාර වශයෙන් අටපිරිකර මුසුකුඩ සිචි පරිස්කාර ආදී ධර්ම ගෞරවයෙන් පූජා කිරීමෙන් විශාල කුසලයක් සිද්ධ කර ගන්නට යෙදුණා. මේ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව සියලු පින්කම් වල බලය විශේෂයෙන්ම නම් සඳහන් පියාණන් වහන්සේ ප්‍රදාන මෙනම් සඳහන් සියලුම ඥාතීන්ට අත්පත් වේවා අනුමෝදන් වේවා. අපේ ප්‍රාර්ථනාවන්නේ මේ මියගිය ආදරණීය ඒ සියලුම ඥාතියා ප්‍රධාන ඥාතීන්ට භව ගමනේ බුද්ධ ආගතුමන් වහන්සේලා හමු වේවා. සසර පුරාම මේ අවිද්‍යාන්ධකාරය දුරු කරගෙන ජායජරා ව්‍යාධි මරණාදී මේවෙන් තොර වෙන්න ධර්මාලෝකය ඒ වගේම ප්‍රඥාස පහළ වෙන්නට ඕන. අන්නේ සඳහා තමයි මේ වෙලාවේ මේ හැමෝමත් එක්ක මේ ධර්ම දානමය බෙදාගෙන මේ මහා ධර්ම දානමය පින්කමේ බලයෙන් ආදරණීය මිත්‍රසේන පියාණන් අතුරු සියලු ඥාතීන්ට සසර වසන තුරාවටම මිත්‍යා දෘෂ්ටික පවුල්වල නූපදේවා. තෙරුවන් පිරිරගත අම්මා තාත්තගේ දරුවන් බවට පත් වෙන ලැබේවා. ඒ වගේම දිව්‍ය තලයක ඉපදුනොත් එහෙම සම්‍යක් දෘෂ්ටික දිව්‍ය තලයක උපදින්න ඒ තමන් මේ ජීවිතයේ ගොඩනගූ මානව ගුණ යහපත් ගුණ ධර්ම දියුණු කරගෙන සසර දුකින් අත්පෙදී උතුම් අමා නිවනින් නිවී සැනසෙන්නට පියාණන්ට මේ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට පින් දෙමු. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු
ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉතින් අවසාන වශයෙන් කල්පනා කරගන්න දැන්ට ජීවිතේ තරමක අසනීප තත්ත්වයකින් මහතුමේටත් නිදුක් භාවයේ නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය පිණිස වේවා. ඒ වගේම පින්වත් ඔබ හැමෝටමත් ලොකුඩා නිදුක් භාව නිරෝගී භාවයේ සුවපත් භාවයේ විවිධ කායික මානසික අසනීප තත්ත්වයන් මිදලා ගහදුත් දුර වෙලා කරන කටයුතු සාර්ථක වෙලා තාම සුවබර වාසන යහපත් ජීවිතයක් ගත කරන්න හැමෝටම ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා. මේ සීල පින්ව බාල හැමෝටම සසර වසන තුරාම දුගතියක්ම වේවා සුගතියක්ම වේවා. සසර දුකෙන් අත් මිදී උතුම් අමා නිවනින් නිවී සැනසීම සඳහා වෛමිත්‍රපාල පියාණන් වහන්සේ ඇතුළු සියලුම ඥාතීන්ටත් ඔබ අප හැමෝටමත් උතුම් ඒකම ශ්‍රී ශ්‍රද්ධා මණ්ඩලයකදීම නිවන් දකින්නටම හේතු වාසනා වේවා ප්‍රාර්ථනා. සරාමර ලෝක ස්වාමී ඕති ලෝගුරු අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාගිලම්පත බුද්ධ පූජා පවත්වා පන්සේ සමාදන් වීමෙන් බණ ඇසීමෙන් තරම පරිස්කාරාදී පූජා කිරීමෙන් ලබන ලද්දා වූ සකල විපුල කුසල පුණ්‍ය සම්භා ධර්මයන් හේතු කොටගෙන මේ ජාතියේ පටන් නිවන් දක්නා ජාති දක්වාම සතර අපායෝත්පත්ති දුක්ඛයකට කිසියම්ම කාලයකදීවත් නොපෙනෙන දිව්‍ය ලෝක මනුස්ස ලෝක සබ සම්පත් විඳින්මින් සතර සෛසරා වාසය කරන කල්ලි ජාත්‍යාදී දුකින් නිදහස ලබන අතිඋතුම් අමා මහ නිර්වාණ අවබෝධයේ පිහිටමීට වසර කර කලින් මිය ගිය වික්‍රම මිත්‍රපාල පියාණන් වහන්සේටත් නම් සදහම් ඥාතීන්ටත් පින්වත් ඔබ අප සෑම දිනාටම හොඳයි සතුටු වුණා වූ සත්පුරුෂ හැමෝටමත් එකම ශ්‍රී සද්ධර්ම මණ්ඩලයකදීම නිවන් දකින්නට හේතු වාසනා වේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය යුතුය. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැමෝටම තෙරුවන් සරණයි.